රයිට් අයිබෝල් ළමයි මේ ඩේටාබේස් අපේ දෙවැනි දවස. හරි. ඒතර මේක කරන වෙලාවේ දැන් අපේ මේ ක්ලාස් එක තියෙන සාමාන්‍ය දවසක් මේ හරි. සාමාන්‍ය ක්ලාස් එක තියෙන දවසක් හරි මේ 8:00ට ක්ලාස් එක පටන් ගන්න බැරුව වැස්ස නිසා. ඒකට මේ සයිඩ් එක පේන්න තියෙන සීන් එකක් තියෙනවා. මේ හරි නෑ. හරි මේ 8:00ට ක්ලාස් එක පටන් ගන්න තිබ්බේ මේ පටන් ගන්න බැරුව වැස්ස නිසා. ඒකට මෙන්න මේ රෙකෝඩින් එක හදන්නේ ඒ දවස වෙනුවෙන්. හරි. ඒ කියන්නේ අද 8:00ට තිබු ක්ලාස් එක කරගන්න බැරි වුණ නිසා තමයි මේ රෙකෝඩින් එක හදන්නේ. එතකොට මේක ඇවිල්ලා දෙවෙනි රෙකෝඩින් එක. හරි. දෙවෙනි දවස මේ ඩේටාබේස් පාඩමේ. හිතන්න එපා. මේ දැන් එක්කොන්නේ වැඩි වෙලා තියෙන්නේ. හරි. රයිට්. බලන්නකො මොකක්ද තියෙන්නේ. අපි එදා නවත්තලා තියෙන මම හිතන්නේ මෙතනින් නැවැත්තුවේ. මේ ඔව් 10 වෙනි පිටුවෙන් නැවැත්තුවේ. මෙතන තියෙන්නේ මේ අත්තිරු දත් සමුදාය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට පරිවර්තනය කිරීම. අත්තිරු කියන්නේ දැන් අපි ඔයාලට මතකයි මේ මෙතන කලින් හැදුවා මෙතන මෙන්න මෙතන අත්තිරුව දත් සමුදායක් හදුවනේ අත්තිරුව කියන්නේ අතින් හැදුවා ඔයාලා ඩේටාබේස් එකක් මතක බගු ටිකක් ගහලා හැදුවා මෙන්න මෙතන හරි ඒ වගේම ඒක ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් ඒ කියන්නේ පරිගණකයක් පාවිච්චි කරලා නිර්මාණය කරගන්න යන උතනින් එහාට ඩේටාබේස් එකක් හරි හරි මුලින්ම කියන්න ඕනේ පාඩමේ මේ මොනවද දත් සමුදාය වල අරක දෙකයි නේ අත්තිරු දත් සමුදාය සහ ඉලෙක්ට්‍රොනික දත් සමුදාය කියලා නේ මතකයිනේ ඒත් අත්තිරු කියන්නේ ලිඛිතව හෝ මොකක් හරි පෑනක් පාවිච්චි කරලා කියන අතින් හදන ඩේටාබේස් එකනේ. හරි. මොකක් හරි පොතක හරි මොකක් හරි එහෙමනේ ලිඛිතව හදන එකනේ. ඒතර මොකක්ද? ඉලෙක්ට්‍රොනික කියන්නේ ඉලෙක්ට්‍රොනික මේ මාධ්‍ය මේ උපාංගයක් පාවිච්චි කරලා නේ ඒ වගේ හදන එකක් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය උපකරණයක් භාවිතින් උපාංගයක් භාවිතින්. එතකොට මේකේ මේ බලන්නකෝ මේ අත්තිරු ක්‍රමයට කඩදාසි මත හෝ වෙනත් ලිඛිත ක්‍රමවේදවල ගබඩා කර ඇති දත්ත සමුදා කළමනාකරන පද්ධතියක් භාවිතින් DBMS software එකක් පාවිච්චි කරලා database management system එකක් පාවිච්චි කරලා උදාහරණයක් තමයි access කියන්නේ මම දැන් ඔයාලා ප්‍රැක්ටිකල් කරා මේ 6 වෙනි පාඩම වදන් සැකසීම Microsoft Word මේ 7 වෙනි පාඩම Microsoft Excel වලින් කරා නේ ඊට පස්සේ මේ 8 වෙනි පාඩම Microsoft PowerPoint. ඒතර මේකේ අහුවෙන්නේ Microsoft Access කියලා තියෙනවා. DBMS මේ system එකක් තියෙනවා Microsoft Access කියලා. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් database හදා ගන්න. හරි. ඒතර මේකේ මෙතනින් යට කතා කරන්නේ ඔන්න ඔය software එක මේ කියන තමයි කතා කරන්නේ. ඒතර මේ DBMS කියන්නේ ඔන්න මේ Access කියන්නේ MS Access නැත්නම් Microsoft මේ Office Access කියන්නේ DBMS software එක නැත්නම් දත්ත කළමනාකරන පද්ධතියක් සඳහා පද්ධති මුදුකාංගයක් සඳහා උදාහරණයක්. يعني දත්ත කළමනාකරන පද්ධති මුදුකාංගයක් සඳහා උදාහරණයක්. මේ භාවිතින් ඉලෙක්ට්‍රික වගු බවට පත් කිරීම මෙම ක්‍රියාවලිය අරමුණයි. මෙමගින් දත්ත සමතරික්තාව අමූලික ආරක්ෂකතාවය කියලා. හරි. මොකක්ද දත්ත සමතරික්තාව කියන්නේ? අර එකපාර ඩියුටි වෙලාවක් යන පාඩමට එන්නේ දැන් අද ළමයි ඉස්සනේ මේ රෙකෝඩින් එකක් නේද හරි. දත් සමතරික්තාව කියන්නේ මොකද? එකම දත්තේ වගු කීපයක නැත්තම් එකම දත්තේ නැවත නැවත පිටපත් වීම. තැන්පත් වීම එහෙම එකන්නේ. හරි. හරි මේ කියනවා දත් සමුදාය කල්පනා කරන පද්ධතියක වස්තු. මෙන්න මේ වස්තුන් ටික අනිවාර්යෙන් තියෙනවා DBMS මොකද්ද? software නැත්නම් දත් සමුදාය කල්පනා කරන පද්ධතියක් වුණාම මෙන්න මේ වස්තුන් හතර අනිවාර්යෙන් තියෙනවා. එකක් තමයි වගු. වගුවක තමයි දත්ත තැම්පත් කරන්නේ. හරි. අපි ගිහිල්ලා වගුවල තමයි දත්ත තැම්පත් කරන්නේ. ඊට පස්සේ ආකෘති කියන්නේ ෆෝම් එකක්. හරි. දැන් ඔයාලා ඔන්ලයින් ටෙස්ට් කරනවා නම් ඔන්ලයින් ටෙස්ට් වල ඔයාලා මේ උත්තර අපිට මොකද ඇතුළත් කරන්නේ ෆෝම් එකක් පාවිච්චි කරන ආකෘති පත්‍රය පාවිච්චි කරලා නේ. ඒ වගේම එතකොට ඔයාලා ඔක ආකෘති පත්‍රයේ ෆෝම් එක පාවිච්චි කරලා දත්ත ඇතුළත් කරාට පස්සේ දැන් 1ට 1 2ට 3ක උත්තර වල දෙනවනේ. ඒ දුන්නාම ඕවා ගිහිල්ලා ගබඩා වෙන්නේ වගුවක. වගුවකේ තමයි තැම්පත් වෙන්නේ. හරි. එතන මේ දත්ත ඇතුළු කිරීමට සහ දැනට ඇතුළත් කරද්දී දත්ත බලන්න පුළුවන්. ඒ ආකෘති පත්‍රයේ ෆෝම් එකෙන් අපිට පුළුවන් දැනට ඇතුළත් කරලා තියෙන දත්ත බලන්න. හරි. අන්න ඒකට පාවිච්චි කරන ආකෘති. දිවසුම් කියන්නේ වගු කීපයක් තියබ්බොත් හරි. හරි. නැත්නම් එක වගුවක් හරි ගමන්නේ. ඒකෙන් ඔයාට ඕනේ කරන දත්ත ටික විතරක් වෙන් කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ මොකක් හරි ඩේටාබේස් එකක් තියෙනවා. ඒකේ තියෙනවා නම, පාසල, ශ්‍රේණිය, ලිපිනය, හරි. ඒ වගේ ළමයිගේ ඩේටාබේස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒකෙන් මට ඕන නම් ළමයිගේ නම සහ ටෙලිෆෝන් නම්බර් එක විතරක් වෙන් කරලා ගන්න. ඒ තීරු දෙක විතරක් වෙන් කරලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ එකක් විමසුමක් කියන්නේ ඒ වගේ මම දැනට ඔය ඉස්සරහට කතා කරනවා වැඩි දුර කතා කරනවා දැනට එහෙම කියන්නම්කෝ හරි. මේ වගුව සම්බන්ධව ඔයගොල්ලෝ දත් අතරින් අවශ්‍ය තොරතුරු ලබා ගන්න යොදා මේ පාවිච්චි කරන එක තමයි විමසුමක් කියලා කියන්නේ ක්වෙරි එකක් කියලා කියන්නේ. ඊට පස්සේ වාර්තාවක් කියන්නේ මොකද්ද? තොරතුරු ඉදිරිපත් කරන්න පාවිච්චි කරන රිපෝට් එකක් නේ කියන්නේ. ඉතින් තොරතුරු ඉදිරිපත් කිරීම හා සඳහා මුද්‍රිත පිටපත් ලෙස සකස් කර ගැනීමට යොදාගනි.
වගු විමසුම් වගු හෝ විමසුම් යොදා ගැනීම වාර්තා නිර්මාණය කළ හැකියි. වගු හරි විමසුමක් හරි පාවිච්චි කරලා වාර්තාව නිර්මාණය කරගන්න පුළුවන්. වාර්තා දිහා බලලා අපිට පුළුවන් මොනවද? තීරණ ගන්න. හරි. දැනට මේ මුලුවේ තියාගන්න මොනවද? මෙන්න මේවා හතර. දත් සමුදාය මේ සමුදාය කළමනාකරණ පද්ධතියක මෙන්න මේ වස්තුන් හතර තියෙනවා මොනවද? වගු, ආකෘති, විමසුම් සහ වාර්තා. ඔන්න මේ හතර තියෙනවා. ඕක අහනවා ගොඩක් වෙලාවට අහනවා මේවා හරි. මේ හරි. කියන්න ඊට පස්සේ මෙතන ලියන්න දත් සමුදාය කළමනාකරණ පද්ධතිය මුදුකාංග. ඔතන ලියන්න මුදුකාංග ටික. මේ එකක් තමයි Access Microsoft මේ Office Access කියන්නේ. ඔයාලගේ සිලබස් එකේ මොනවද දාලා තියෙන්නේ? අපි ඒ තුන දාමු. ඔතන මම දැන් තුනක් කොහොම. ඔව් තුනක් තමයි තියෙන්නේ. Access එකයි Base එකයි Oracle එකයි තියෙන්නේ. Access මේක තමයි ඉස්සරහට ප්‍රැක්ටිකල් කරන්නේ. ඊට පස්සේ Base Oracle එන්න උදාහරණ. ඔය තුන ලියා ගන්නකො තමයි. මේ Access එක ඇවිල්ලා Microsoft කම්පැනි එකක් හරි මේ නිෂ්පාදනය කරලා තියෙන Microsoft සමාගමෙන් ඊට පස්සේ Base එක The Document Foundation මෙන්න මේකේ Oracle කියන්නේ මේ Oracle කියලා සමාගමක් හරි Oracle Corporation කියලා කියන්නේ. හරි. ඔය ටික තමයි. දැන් මේකේ මෙහෙමයි. සාමාන්‍ය මුල් ටික තමයි බෝරින් හරි. තාම පාඩමට එන්න වෙනකම් ඔක බෝරින් මේ එතනින් එහාට තමයි ප්‍රැක්ටිකල් පටන් ගන්න හරි. හරි. යමුකෝ. එතනින් එහාට මේ ටික ලියා ගන්න. DBMS මුදුකාංග ක්‍රියාත්මක කිරීම කොහොමද ක්‍රියාත්මක කරන්නේ? හරි. මෙතන ඉඳලා ප්‍රැක්ටිකල් පටන් ගන්න මම මේ ටික මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරන්නම්. ඒතර මේ හිතන්න එපා හොඳේ මේ ඉස්සවල ඉන්නේ අද හරි. මේ එතනින් එහාට මේ වාටේ මම මෙහෙමයි මේ මොකද්ද ස්ක්‍රීන් එක ෂෙයා කරලා සමහරවල් මට ටියුට් එක දාන්න බැරි වෙයි ස්ක්‍රීන් එකට ඒ වෙලාවට මේ එතකොට මේ ටියුට් එක ළඟ තියාගෙන මගේ ස්ක්‍රීන් එකේ කරන දේ බලාගෙන ඉන්න. හරි. ඔයාලගේ ටියුට් එකේ මේ පිටුව පෙරලාගෙන එතන මේ ලියන්න එකක් තියෙනවා. හරි. ඒ ලියන එකේ වෙලාවට ලියන්න මම කිව්වට පස්සේ මේ ඔයා ටියුට් එක ළඟ තියාගෙන මම කියද්දි මේ දේවල් බලන්න ටියුට් එකෙන් හරි. මම ස්ක්‍රීන් එකේ කරලා පෙන්නන්නම්.
හරි ස්ක්‍රීන් එක පේනවනේ. දැන් මෙහෙමයි. මේකේ මේ පළවෙනියට තියෙන්නේ මම ටියුට් එකත් ඕපන් කරගන්නකො මෙහෙම. එන්න මෙතන. මේ Microsoft මේ Office Access ක්‍රියාත්මක කිරීම. කියන්නේ කොහොමද ඕපන් කරන්න කියලා නෙවෙයි කියන්නේ. හරි. ඒකත් මේ ඉස්සෙල්ලාම ලියමු. මෙතන මේ බලන් ඉන්නකෝ. ස්ටාර්ට් එකට ගියා. Access කියලා සර්ච් කරා. එතන මෙන්න උඩින්ම එනවා. හරි. ඔක් ක්ලික් කරපුවම මේ black desktop database කියන එකට ගිහිල්ලා මෙතනින් අපිට ඕනනම් ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ කොහෙද මේ අපි දැන් හදන මේ database එක සේව් කරන්න ඕනේ. හරි. ස්ටෝර් වෙන්න ඕනේ මොන ලොකේෂන් එකේද කියලා. දැන් මෙතන නම් ඩිෆෝල්ට් වෙලා තියෙන්නේ documents වල තමයි සේව් වෙන්නේ. හරි. අපි ඔහොම database 13 කියලා ඔහොම තියලා ක්‍රියේට් කරමු. ඔන්න ඔය විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. හරිද? ඉතින් ඕක මේ අතන ලියන්න ඕනේ මෙන්න මේ ටියුට් එකේ. මෙන්න මෙතන. ඕක ලියා ගන්න ඕනේ මේ හිස්තැනේ. හරි. ඕක ලියන්න මේ දැන් අය මම වෙලාවක් දෙන්නේ නැහැ 279 පිටුව. පෙළ පොතේ 279 වෙනි පිටුවේ පල්ලැහැ තියෙනවා Office Access ක්‍රියාත්මක කරන්නේ කොහොමද ආරම්භ කරන්නේ කොහොමද කියලා 279 පිටුවේ. හරි. ඒක ලියා ගන්න මෙතන. මේ පල්ලැහැම තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. මේකේ තියෙන්නේ මේ Microsoft Office Access දත්ත වගුවක් සැලසුම් කිරීම පියවර. දැන් තමයි පටන් ගන්න වගුවක් සැලසුම් කරන්නේ කොහොමද? ඩිසයින් කරන්නේ කොහොමද වගුවක්? මම මේ සැරින් සැරේට බලන්න මේ මට දැන් අද පේන්නේ දැන් වෙනදානම් ඔයාලගෙන් ප්‍රතිචාර එනවා. දැන් මේක ස්ක්‍රීන් එක පේන්නේ තිබුණොත් එහෙම මට එනවා. හරි සර් බෝඩ් එක පේන්නේ නැකක එනවා. හරි. අද පේන්නේ මට එහෙම මොකක්වත් එන්නේ නැහැ. ඒකයි මම සැරින් සැරේට බලන්නේ. හරි. මේ කොහොමද මේ ටේබල් එකක් ක්‍රියේට් කරගන්නේ? හරි. මේක කියන මොකද්ද? රිබනේ ඇති ක්‍රියේට් ටැබ් එක ක්ලික් කරන්න. ඉන්පසුව ටේබල්ස් ගෲප් එකට ඇති ටේබල් ඩිසයින් විධානය තෝරා වගුව සැලසුම් දර්ශනය විවෘත කරන්න. හරි. විනාඩියක් දෙන්න මම ටියුට් එක මේ මෙහෙම කරන්නම්කෝ. මට ලැප් එකේ දැන් දෙකක දාගෙන කරන්න අමාරුයි. ටියුට් එක මම ෆෝන් එකට දාගන්නම් විතර හරි. හරි. දාගත්තා. දැන් මෙහෙමයි. ඔගේ කියන්නේ මෙහෙම දෙයක් නේ කියන්නේ. ඇක්සස් වලට යන්කෝ. දැන් ඔයාලා පළවෙනි පියවර දන්නවා ක්‍රියාත්මක කරලා දන්නවනේ. ඊට පස්සේ කියන්නේ ටියුට් එක බලන්න ඕන හොඳේ. ටියුට් එකේ ඇවිල්ලා 12 වෙනි පිටුවේ හරි. මේකේ කියනවා රිබනේ ඇති ක්‍රියේට් ටැබ් එක ක්ලික් කරන්න කියනවා. රිබන් එක කියන්නේ මොකද්ද? රිබන් එක කියන්නේ මේ තියෙන රිබන් එක තමයි. හරි. ක්‍රියේට් ටැබ් එක කියන්නේ මෙන්න මේ ක්‍රියේට් ටැබ් එක ක්ලික් කරන්න කියනවා. ඒක ක්ලික් කරලා ඉන්පසු ටේබල්ස් ගෲප් එකට තියදී. ටේබල්ස් කියලා ගෲප් එකක් තියෙනවා. මේ තියෙන ටේබල්ස් ගෲප් එක. මෙන්න මේ ගෲප් එකේ තියෙනවලු යටතේ ඇති ටේබල් ඩිසයින් විධානය තෝරා ටේබල් ඩිසයින් කියලා මේ තියෙන. ඔන්න ඕක තෝරලා මොකද කියන්නේ? වගුව නිර්මාණය කරගන්න කියලා කියන්නේ. හරි. හරි. ඔය විදිහට ටේබල් ඩිසයින් එක තෝරුවා. දැන් ඔන්න ආපහු මම මුල ඉඳලා කරන්නම්. ක්‍රියේට් ටැබ් එකට ගියා. ටේබල් ඩිසයින් ගියා. ටේබල් ඩිසයින් ඊට පස්සේ මෙහෙම එකක් එනවා. හරි. දැන් මේකේ මේ ෆීල්ඩ් නේම් කියන්නේ දැන් අර වගුවල හරි මේ වගුවල ඉන්නකෝ පෙන්නන්න. වගුවක් මේ තියෙන වගුව. හරි.
ෆයිල් නේම් කියන්නේ මෙන්න මේ ඩිපාර්ට්මන්ට් ID දෙපාර්තමේන්තු නම. හරි මේවා තමයි ෆීල්ඩ්. ශේස්ත්‍ර වල නම් ටික තමයි එතන දෙන්නේ. හරි. ෆයිල් නේම්. එතකොට ඕකේ දැන් අපිට ඕන වගුවක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි මේ ඒකම කරමුකෝ. dipt ID කියලා දෙමු. පළවෙනි එක. සාමාන්‍යයෙන් මෙහෙම මේ හිස්තැන් තියන්නේ නැහැ. හරි. ඒ වෙනුවට අපි දාන්නේ අන්ඩර්ස්කෝර් එකක් තියෙනවා මෙන්න මේ විදිහට මේ යටි ඉරක් තියෙනවා හිස්තැන් තියන්නේ නැහැ. හරි. වචන අතර පරතර තියන්නේ එහෙම තියෙනවා නම් හිස්තැනක් තියෙනවා අපිට පුළුවන් මෙතන යටි ඉර පාවිච්චි කරන්න පුළුවන් ඈ. depth ID data type එක දත්ත මේ depth ID කියන ශේෂ්ත්‍රය යටතේ ඇතුළත් කරන දත්ත වර්ගය මොකක්ද කියලා අහන්නේ. හරි දත්ත වර්ග ගැන අපි කතා කරා. දැන් මේක ඇතුළත බලන්න D01 කියන්නේ ඉලක්කමක් වගේ මකුරකුත් තියෙනවා. හරි දැන් ඕනනම් ආපහු දත්ත මෙන්න මේ ප්‍රරූප වලට ගියට පස්සේ බලන්නකෝ අපිට සංඛ්‍යාත්මක පාවිච්චි කරන්න බෑ. සංඛ්‍යාත්මක කියන්නේ ඉලක්කම් විතරයි. මුදලකුත් එමෙන්නේ D01 කියන්නේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න මෙන්න මේක. අක්ෂර ඉලක්කම් විශේෂ සංකේත වගේ මේ දේවල් තියෙන ඒවා තමයි පාඩයක් විතර ගන්න පුළුවන්. දැන් අපිට අපේ අර කලින් කියව එකේ බලන්නකෝ මේ D01 අක්ෂරයකුත් තියෙනවා ඉලක්කනුත් තියෙනවා. අපිට පාඩයක් විතර තමයි ගන්න. ඒ කියන්නේ ටෙක්ස්ට් එකක් විතර තමයි ගන්න වෙන්නේ. එහෙනම් ෂෝට් ටෙක්ස්ට් කියලා දැම්මා. ඩිස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍ය නැහැ. මේ ඔප්ෂනල් කියලා තියෙන. ඒතර ඒක අවශ්‍යම නැහැ. හරි. ඊළඟ එක මොකද්ද? ඩිපාර්ට්මන්ට් නේම්. ඩිපාර්ට්මන්ට් නේම්. ඒකත් ඇවිල්ලා ටෙක්ස්ට් එක. හරි. ටෙක්ස්ට් එක. ඊට පස්සේ දැන් ඔන්න අපි වගුවේ ශේස්ත්‍ර ටික හදාගෙන ඉවරයි. හරිද? ශේස්ත්‍ර ටික හදාගෙන ඉවරන දැන් මෙහෙමයි මම කලිනුත් කිය වගුවක් වුණාම වගුවේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න. හරිද? වගුවේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න ප්‍රාථමික අතුරක් තියන්න ඕනේ. එහෙනම් මෙන්න මේකේ ප්‍රාථමික අතුර දැන් මේකේ ඩිපාර්ට්මන්ට් ID කියන දාට ප්‍රාථමික අතුර විදියට ගන්න වෙන්නේ. එහෙනම් මෙන්න මේක සිලෙක්ට් කරලා ඔන්න ඔය විදියට මෙතනින් ප්‍රයිමරි කී කියන එක දෙන්න. හරිද? ප්‍රයිමරි කී කියලා මම දුන්නාම හරි. දැන් ඊට පස්සේ දැන් මේ වගුවට දත්ත තුලත් කරන්න ඕන නම් මේකේ view කියන එකට ගියා data sheet view කියන එකට යන්න ඕන. ඊට මෙතනින් අහන you must plus save the table. වගුව සේව් කරගන්න කියන තාම වගුව හදාගෙන නැහැ. හරි. Do you want to save the table now? yes කියලා දෙන්න. ටේබල් එකේ නම අහනවා. අපි දාමු department table කියලා. department table දෙපාර්තමේන්තු වගුව. සිංහලෙන් දෙන්න පුළුවන් ඈ. ඕකේ කරා. දැක්කද මෙන්න department table කියලා එකක් හැදුනා. පැහැදිලිද? department table කියලා එකක් හැදුනා. හරි. ඊට පස්සේ ඊළඟට අපි මේ අනිත් එක ක්ලෝස් කරලා මේ table 1 table 2 එක දෙකක් තියෙන ඒවා අයින් කරලා දාමු. මේක වැඩකුත් නැහැ නේ. ඒකත් ක්ලෝස් කරන්නකො. හරි. මෙන්න වගුව හැදලා තියෙනවා department ID කියලා ශේෂ්ත්‍රයක් තියෙනවා. department මේක පේන්නද? department name කියලා එකක් තියෙනවා. හරිනේ. දැන් මෙයාට දත්ත තුලත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට යන්න ටෙවුට් එකට. ඔන්න ඔය විදියට එනම් හදා ගන්න පුළුවන්. වගුවක් ප්ලෑන් කරන්න පුළුවන්, ඩිසයින් කරගන්න පුළුවන්. සැලසුම් කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ ගියේ මේ කියපු වැඩේ කරේ. ඒ ප්‍රාථමික අතුරු තීරණය කිරීම. මේකත් කරානේ වගුව අනන්‍යතාවයේ තහවුරු කිරීම සඳහා ප්‍රාථමික අතුරු තීරණය කළ යුතුය. ප්‍රාථමික අතුරු ලෙස යෙදීමට අවශ්‍ය ශේෂ්ත්‍රය තෝරා ඩිසයින් ටැබ් එකේදී ප්‍රයිමරි කී බොත්තම ක්ලික් කරන්න. මේ වැඩේත් කරන්නේ අපි දැක්කනේ කලින් ඔය. හරි. දැන් තියෙන වගුවට දත්ත තුලත් කරන්න. එහෙනම් වගුව විවෘත කරන්න කියන මුලින්ම දත්ත තුලත් කිරීමට අවශ්‍ය වගුව දත්ත පත්‍රිකා දර්ශනය. ඒ කියන්නේ data sheet view එක තුල විවෘත කරන්න. ඒ කියන්නේ අර කලින් කිව් මම දැන් කරේ. ඉස්සල්ලා හිටියේ create tab එකට ගිහිල්ලා මේ මෙහෙම අවශ්‍ය නැහැ. මෙතන මේ view කියන එකේ data sheet view කියන එකට ගියාට පස්සේ තමයි දත්ත තුලත් කරන්න පුළුවන්. design view කියන්නේ වගුව සැලසුම් කිරීම. දැන් මෙතන. හරි. දත්ත තුලත් කරන්න ඕන නම් මේකෙන් යන්න ඕනේ data sheet view එකට යන්න ඕනේ. හරි. ඔන්නම තමයි දත්ත තුලත් කරන්නේ. ඊට පස්සේ බලන්නකොට ටියුට් එක වහමම ශේස්ත්‍ර මාරු කිරීම. ඒ කියන්නේ ඊළඟ ශේස්ත්‍රයට යාම සඳහා සාමාන්‍යයෙන් ටැබ් ඇතුර හෝ ඇරෝස් කී පාවිච්චි කරනවා. අදත් ඇතුළත් කරද්දී මෙතන ඔයා ඩිපාර්ට්මන්ට් ID පළවෙනි එක D01 කියලා ඇතුළත් කරනවා. දැන් ඔයාලට යන්න ඕනේ මේ ඊළඟට ඩිපාර්ට්මන්ට් නේම් කියන එක ඇතුළත් කරන්න යන්න ඕනේ. ඒකට ඔයාලට එක්ක මේ මොකද්ද කීබෝඩ් එකේ ටැබ් බටන් එක හරි. නැත්නම් ඊතල තියෙන ඇරෝ කීස් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ටැබ් බටන් එකෙන් යනවා. ඩිපාර්ට්මන්ට් නේම් අපි දෙමු ටෙක්නිකල් කියලා. හරි. ඊට පස්සේ බලන්නකො මොකද කියන්නේ කියලා.
වගුව ඇති නව රෙකෝඩේ සඳහා වන හිස් පේලිය පිවිස පළමු ශේස්ත්‍රයේ දත්ත විලොත් කරන ශේස්ත්‍ර මාරු කරන්න ඊළඟ ශේස්ත්‍රයට යාම සඳහා සාමාන්‍ය ටැබ් ඇතුළු හෝ ඇරෝ කීස් පාවිච්චි කරන්න. දත්ත ඇතුළත් කරන අතරතුර ශේස්ත්‍රවල ගුණාංග අනුව දත්ත වළංගුතාවයේ ස්වයංක්‍රීය පරීක්ෂාවේ. ශේස්ත්‍රවල ගුණාංග කියන්නේ ඔයාලට මතකද? දැන් මම එන්ටර් බටන් එක වන්නම්. ඒතර ඊළඟ එකට යනවා. දැන් මේකේ මේ එන්ටර් බටන් එක හරි ටැබ් බටන් එක හරි ඔබපුවාම රෙකෝඩේ දැන් මෙතන ෆීල්ඩ් එක පිරিলা ඉවරයි නම් හරි ඔටෝ සේව් වෙනවා. හොඳේ. නැත්නම් සේව් කරන්න බලන්න කන්ට්‍රෝල් එකයි S එකයි. මේ ඔයාලට මතකද මේකේ දැන් මේ ඩිසයින් කරද්දි මේ වගුව සැලසුම් කරද්දි මේ ටෙක්ස්ට් එකක් කිය මේ ශේස්ත්‍ර දෙකටම දුන්නා ඩේටා ටයිප් එක. එතකොට ඔටෝමැටිකලි හරි ඔටෝම මේවට අපි දත්ත ඇතුළත් කරද්දි මේ වගේ වළංගුතාවල් පරීක්ෂා කරනවා. මෙතන ඇතුළත් කරලා තියෙන ටෙක්ස්ට් එකක්ද කියලා එයා බලනවා. මෙතන ඇතුළත් කරලා තියෙන ටෙක්ස්ට් එකක්ද කියලා බලනවා. දැන් අපිට අර මොකද්ද මේ කලින් කතා කරා මේ පාඩමේ මුලින් කතා කරා මේ දත් සමුදායක ලක්ෂණයක් තමයි වළංගුතාව වැඩි වීම කියන්නේ. මතකද? හරි. දැන් ඔන්න වළංගුතාව වැඩි ඇත්තටම. ඇයි මේ එකක් ඇතුළත් කරාට පස්සේ යාගේ ඇත්තටම වැලිඩේෂන් එක චෙක් කරනවා මෙයා එතන ඇතුළත් කරන්න ඕනේ දත්තයක්ම ඇතුළත් කරලා තියෙන්නේ කියලා. හරි. මේ අන්න එහෙම දෙයක් වෙනවා. ඊළඟට බලන්නකො මොකද කියන්නේ කියලා. රෙකෝඩේ සුරකීම අවසානයේ ශේස්ත්‍රයේ දත්ත ඇතුළත් කර ටැබ් ඇතුලේ එබූ විට නව රෙකෝඩයේ ස්වයංක්‍රීය වගුවේ ගබඩාවේ අන්න. දැන් මෙතන මේ අවසාන ශේස්ත්‍රය කියන්නේ මෙතනනේ මේ වගුවේ. මේකේ අවසාන ශේස්ත්‍රය කියන්නේ මෙතන. මෙතනනේ. හරි. මෙතන ඉඳලා ටැබ් බටන් එක එපුවාට පස්සේ ඔටෝමැටිකලි මේ රෙකෝඩ් එක සේව් වෙනවා වගුවේ. මේ ඇතුළත් කරපු දත්ත ටික සේව් වෙනවා කියලා කියන්නේ. හරි. අන්නම තමයි වගුවට දත්ත ඇතුළත් කරන්නේ. තව එකක් ඕන ඇතුළත් කරමු D02 කියලා. D02 ඊළඟ එක දැන් අපි මෙතන බලමු D01 කියලා දෙන්න පුළුවන්ද කියලා බලමුද? බලමු දෙන්න බෑ. මම දීලා අපි යමුකෝ ඊළඟ පස්සේ මැනේජ්මන්ට් කියලා දෙමුකෝ. මැනේජ් බලමු දැන් ටැබ් බටන් එක දීලා. අන්න මොකද්ද කියන්නේ රේ එකක් එනවා. The changes you requested to the table were not successful because they would create duplicate values in the index. එකම වර්ගයේ කියන්නේ අර දත්ත අනුපිටවත් වෙලා කියලා කියන්නේ index primary key or relationship. Change the data in the field or fields that contain duplicate data. අර අනුපිටවත් වෙලා තියෙන දත්ත වෙනස් කරන්න කියනවා. Remove the index or redefine the index to permit duplicate entries and try again. හරි. මෙන්න මේක වෙනස් කරා නම් හරි. දැක්කද? දැන් හරි. දැන් හරියන්න. ඔටෝමැටිකලි සේව් වුණා ඊළඟ එක. පැහැදිලිද? ඔන්න ඔය විදිහට පුළුවන් අපිට වගුවක දත්ත ඇතුළත් කරන්න. පැහැදිලිද? හරි. විතර මෙන්න මෙතනට එනකන් ඔන්න කරා. ඊළඟට යනවා වගුව අතර ඇති සම්බන්ධතාව. අපි අද කරන්නේ මේකේ මේ ඔක්කොම කරනවා. හරි. මේ ටික කරනවා. ඒක බල සම්බන්ධතාව කරනවා. ඊට පස්සේ මේ ටිකේ ප්‍රැක්ටිකල් ටික කරන්න ඕනේ. සමහරට අද පාඩම ඉවර වෙන්න පුළුවන් සමහරට නැති වෙන්න පුළුවන්. හරි. මේ උඩරින්ම try කරනවා අද මේ වර මේ බොහෝ දුරට අද පාඩම ඉවර කරන්නත් පුළුවන් වෙයි. ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ බලමු. හරි ලොකු පිටු ගන්නකුත් නැහනේ. හරි මේ ඊට පස්සේ අපි යනවා බෝඩ් එකට ඉතුරු ටික සාකච්ඡා කරන්න. ආපහු ඊළඟ ප්‍රැක්ටිකල් එක වෙලාවට මේ එන්නම් මේ ස්ක්‍රීන් එක ෂෙයා කරමු. මේ හිතට අසනීප වෙලා ඉන්නේ හොඳේ මේ ක්ලාස් එක කරාට අර ළමයි නැතුව රෙකෝඩින් එක රෙකෝඩ් කරනවා කියන්නේ පට්ට බෝරින් මේ පේපර් එකක් ඩිස්කස් කරන එක අමාරු නෑ හරි ළමයි නැතුව පාඩමක් කරනවා කියන්නේ ඒක අර මාර අමාරු වැඩක් මේ වැඩක් දෙන්න
හරි මේ සත්තු ඇවිල්ලා වදිනවා බං කොණ්ඩේ. උන් ඇවිල්ලා කොණ්ඩේ ඇසරෙන් යනවා මේ මල වාතයක්. උන් අයත් කොහෙද සතෙක් වදින බෝන්ඩින් එකයි ටච් වෙන්නේ නැත්තේ. මෙතන නෙත් තියෙන්නේ. වගෝතර ඇති සම්බන්ධතානේ. හරි. මේක කියනවා බලන්න. සම්බන්ධී දත්ත සමුදායක දත්ත සමතරික්තාව අවම කරමින් දත්තවල සංගතතාව පවත්වා ගැනීමට වගු කෙනෙක් සම්බන්ධ කිරීම අවශ්‍ය වේ කියනවා. වගෝතර සම්බන්ධතා ඇති කරන්නේ ප්‍රාථමික අතුරු සහ විදේශීය අතුරු. මෙතන මේ විදේශීය අතුරු කියන එක ඕක ආගන්තුක අතුරු කියලා අදා ගන්න. මෙන්න මේක. මේක ආගන්තුක අතුරු කියලා හදා ගන්න. මෙන්න මෙතන තියෙන ඔය වැරදිලා කියලා තියෙන්නේ. ආගන්තුක අතුරු ෆොරේන් එකක් කියලා කියනවා. කලින් කියන්නේ මේ වගු දෙකක් අතර හෝ කීපයක් අතර සම්බන්ධතාවය ඇති කරන්න මොකක් පාවිච්චි කළාද? ආගන්තුක අතුරු පාවිච්චි කරලා කියලා කියවනේ. නේ? ඒක තමයි තියෙන්නේ ෆොරේන් එකක් කියලා තියෙන්නේ. මේක හදා ගන්න. එතන මේක කියනවා මේමයි සම්බන්ධතා ගත්තට පස්සේ ඒක සම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක ඒක සම්බන්ධය කියන්නේ one to one relationship එක. හරි. ඊට පස්සේ ඒක බහු සම්බන්ධතාවය one to many relationship එක. ඊට පස්සේ many to many බහු සම්බන්ධතා. ඔය විදිහට වගු අතර සම්බන්ධතාවය තියෙනවා. වගු අතර තියෙන දත්තවල රෙකෝඩ් අතර සම්බන්ධතාවය ඇති වෙනවා. පළවෙනි එක ඒක කියන්නේ one to one. හරි. ඉස්සරහට කියන්න මොනවද කියලා. ඊට පස්සේ ඒක බහු ඊට පස්සේ අවසාන එක බහු සම්බන්ධතා. හරි ඔය විදිහට සම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. දැන් ඕවා මේ සාමාන්‍ය ලොග් ගත්තාට පස්සේ නේ කොල්ල කෙල්ල අතර තියෙනවම සම්බන්ධ නේ. ඒක කියන්නේ එක්කෙනෙක් අතර හරි. එකෙක් කියලායි. ඊට පස්සේ ඒක බහු කියන්නේ එකෙක් ගොඩක් කියුම් එක්. හරි. බහු කියන්නේ දෙපැත්තම කොල්ලයි කෙල්ලයි දෙන්නම ගොඩක් කියුම් එක් කියලා බලන්න. හරි. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මේ හරි. මේ බලන්නක පළවෙනි එක. ඒක සම්බන්ධතාව one to one relationship. වගුවක ඇති එක් රෙකෝඩයක් අනෙක් වගුව ඇති එක් රෙකෝඩයක් සමග පමණක් සම්බන්ධ වේ කියනවා. වගුවක තියෙන එක් රෙකෝඩයක් අනික් වගුව කියන්නේ සම්බන්ධිත වගුවේ එක් රෙකෝඩයක් එක්ක විතරයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද බලන්න මෙන්න මේව දෙයක්. සේවක මූලික විස්තර කියලා වගුවත් එම්ප්ලොයි කෝ ඩීටේල්ස් කියලා වගුවක් තියෙනවා. ඒකේ තියෙනවා රෙකෝඩ් සේවක ID සහ නම කියලා සේවක ID සහ නම කියලා ශේත්‍ර දෙකක් තියෙනවා. නේ? එතකොට මේ වගුවේ මොකද්ද ප්‍රාථමික අතුර වෙන්න ඕනේ? සේවක ID එක දැන් සාමාන්‍ය ප්‍රාථමික අතුරට ඉරක් අඳින්න ඕනේ. සේවක ID එක තමයි ප්‍රාථමික අතුර. හරි. ඒ මොකද්ද? සේවක ID එකෙන් තමයි මේ වගුවේ රෙකෝඩ් එක අනන්‍ය වඳුරගන්නේ. අජිත් කියන පුද්ගලයා අනන්‍ය වඳුර ගන්නවා E001 කියන ID එකකින්. ඊට පස්සේ මේ සමන් කියන කෙනා E002 එකකින්. හරි. ප්‍රාථමික අතුරක් වුණාට පස්සේ මොකක්ද ඒකේ තියෙන ලක්ෂණ? දත්ත අණු පිටපත් වෙලා තියෙන්න බෑ. නේ? වගුවේ රෙකෝඩයක් අනන්‍යව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම දත්තේ නැවත නැවත පිටපත් වෙලා තියෙන්න බෑ. එක්කෙනෙක්ට එකයි. E001 නම් E001 ඒ මොකද්ද මේ ඒ ශේත්‍රයයි කොහෙවත් තියෙන්න බෑ. පැහැදිලිද? එහෙම වෙන්න ඕනේ ප්‍රාථමික අතුරක් වුණාම. මේ ප්‍රධාන වගුව මොන අතර සේවක ID අනු ප්‍රාථමික අතුර වේ. සේවක ID කියන්නේ ප්‍රාථමික අතුර කියලා කියනවා. එතකොට මේකේ මෙන්න මෙහෙම තියෙනවා තව වගුවක්. සේවක රහස්‍ය දත්ත. employee confidential data. හරි. එතන මේක කියන මෙම වගුව රහස්‍ය දත්ත අඩංගු කරයි. සේවක ID මෙහි ප්‍රාථමික අතුර මෙන්ම ආගන්තුක අතුරද ලෙසද ක්‍රියා කරනවා. අර මේ වගුවෙත් සේවක ID කියන එක ප්‍රාථමික අතුර වගේම ආගන්තුක අතුර විදිහට ක්‍රියා කරනවා මේ වගුවෙත්. හරි. කලින් එකෙත් තියෙනවා ප්‍රශ්නයක් නෑ හරි. එකම වගුව නෙමෙයි. වගු දෙකක්. හරි. එතකොට දැන් මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් තියෙන අතර මොකට තේරෙනවද දන්නේ? මේකේ සම්බන්ධතාව පැහැදිලි කරලා තියෙන බලන්නකො. වගු 1.1 ඇති ප්‍රාථමික අතුර මම මෙහෙම කියද්දී ඔයාලට ටිකුට් එකේ බලන්න වගු දිහා හරි. වගු 1.1 ඇති ප්‍රාථමික අතුර වගු 1.2 දීද ප්‍රාථමික අතුර සහ ආගන්තුක අතුර ලෙස යොදා ගනී. මෙමගින් next සේවක ID එකකට වගු 1.1 ඇත්තේ 1.2 ඇත්තේ එක් රෙකෝඩයක් මොකද එක් රෙකෝඩයක් බව තහවුරු කරයි. එනම් ඒක සම්බන්ධයි. ඒ කියන්නේ මේම දෙයක්. දැන් බලන්නකෝ. E001 කියලා එක්කෙනෙක් ඉන්නවනේ. මේ වගුවෙත් තියෙන්නේ E001 කියලා එක්කෙනයි නේද? බලන්න. අය මෙතන E001 කියලා ගොඩක් තියෙනවද?
නෑනේ. බලන්නකෝ. මෙතන E001 කියලා එක තැනක තියෙනවා. හරි. මේ ඔකුවට ගියට පස්සේ E001 කියලා එක තැනක විතරනේ තියෙන්නේ. මෙහෙනුත් එකයි මෙහෙනුත් එකයි. නේ? පැහැදිලිද? දැන් ඔන්න මෙහෙන් දෙකක් තිබ්බොත් එහෙම මෙහෙන් ගොඩක් තියෙනවා. මෙහෙන් එකයි මෙහෙන් ගොඩයි. පැහැදිලිද? මෙහෙන් ගොඩක් නැහැ මෙහෙන් එකයිනේ තියෙන්නේ. අන්න ඔය විදිහට එක් වගුවක රෙකෝඩයක් තවත් වගුවක එක් රෙකෝඩයක් සමග පමණක් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම සම්බන්ධතාවලට කියන මොකක් කියලාද? ඒක සම්බන්ධතා. one to one relationship එකක්. පැහැදිලිද? දැන් මෙතන දැන් මේ සම්බන්ධතාව බලන්නකෝ. E001 කියලා සේවකයෙක් ඉන්නවා. හරි අපි දන්නේ නැහැ කවුද කියලා. එයාගේ පඩිය 85 අපිට කවුද කියලා බලා ගන්න අපි මොකද කරන්නේ? ඕම ගියා කලින් වගුවට E001 කියන කවුද කියලා බලනවා. අජිත්. අජිත්ගේ පඩිය 85 කියලා ඔන්න එතකොට බලනවා. ওই විදිහට තමයි සම්බන්ධය ඇති වෙලා තියෙන්නේ. පැහැදිලිද? වගුවතර සම්බන්ධ කරලා පස්සේ ඔන්න එක් වගුවක ඇති එක් රෙකෝඩයක් සම්බන්ධිත වගුවෙත් එක් රෙකෝඩයක් මේ එක් රෙකෝඩයක් සමග පමණක් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙනුත් එකයි අහරනුත් එකයි. one to one relationship එකක් තමයි තියෙන්නේ. පැහැදිලිද? එහෙම සම්බන්ධතාවයක් තමයි one to one කියලා කියන්නේ. යන්න ඊළඟ එකට දැන් මෙන්න මේක ඇඳ ගන්නවද? මේ රිලේෂන්ෂිප් එක ඇඳ ගන්න මේ සම්බන්ධතාවය ඇඳ ගන්න. මෙහෙනුත් එකක් දාන්න මෙහෙනුත් එකක් දාන්න. ඊට පස්සේ ඒක බහු සම්බන්ධතාව. වගුවක ඇති එක් රෙකෝඩයක් අනෙක් වගුවේ ඇති රෙකෝඩ කිහිපයකටම සම්බන්ධ වේ. මෙන්න මෙතන මේකම වැඩිපුර මේ සෝරි මොකද්ද කම්බුවක් වැඩිපුර වැටලා තියෙන මේ ටයිප් වෙලා තියෙන එක අයින් කරන්න. හරි. වගුවක ඇති එක් රෙකෝඩයක් අනෙක් වගුවේ ඇති රෙකෝඩ කිහිපයකටම සම්බන්ධ වේ. ඒ කියන්නේ මොකද්ද? වන් පැත්තේදී වගුවේ ප්‍රාථමික අතුර වෙනි පැත්තේදී වගුවේ ආගන්තුක අතුරක් ලෙස දාගෙන රයිට්. ඒක ප්‍රශ්නයක් නෑ අපි දන්නනේ කොහොමත් වගුව අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ ආගන්තුක අතර කියලා අපි දන්නවනේ වගු දෙකක් අතර සම්බන්ධතාවයක් තියෙන ආගන්තුක අතරින් කියලා අපි දන්නවා ඒක. හරි. එක් වගුවක ප්‍රාථමික අතුරක් අනෙක් වගුවේ ආගන්තුක අතර වෙන්න පුළුවන් කියලාත් අපි දන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට මේක කියනවා බලන්නකො දෙපාර්තමේන්තු වගුවක් තියෙනවා මේ 2.1 කියලා. මේකේ ප්‍රාථමික අතුර තමයි අතර මොකද ඩිපාර්ට්මන්ට් ID ඩෙප්ට් ID කියන එකේ ප්‍රාථමික අතුර විදිහට ගන්න වෙන්නේ නේ. ඒකෙන් අපිට මෙයාලව අනන්‍ය අඳුර ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ බලන්න මේකට ගියාට පස්සේ දැන් මෙහෙමනේ ඩිපාර්ට්මන්ට් ආයතනයක් වුණාම තියෙන්නේ ඩිපාර්තමේන්තු ගොඩක් තියෙන පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? තාක්ෂණ දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙන පුළුවන්. හැබැයි තාක්ෂණ දෙපාර්තමේන්තුව කියලා එකක් තිබ්බට ඒකට සේවක කී දෙනෙක් ඉන්නවද? සේවකේ ගොඩක් එකට වැඩ කරනවනේ. තාක්ෂණ දෙපාර්තමේන්තුව එකයි තියෙන්නේ. හැබැයි තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකේ ගොඩක් වැඩ කරනවා. හරි බලන්නකෝ. මේම දෙයක්. මේ ප්‍රධාන වගුවන් අතර ඩෙප්ට් ID යනු අන්න ඩෙප්ට් ID යනු ප්‍රාථමික අතුර වේ. right. ඉරක් ගන්නකො ඒක ඇටින් ප්‍රාථමික අතුර ඇටි. බලන්න සම්බන්ධතාවය මේකට ගියාට පස්සේ හරි සම්බන්ධතාවය බලන්න නෑ තාම තියෙනවා මම දැන් තාම වගුවක් ඇති නෑ හරි අතරනේ තියෙන්නේ මට පේන්නේ ඒකත් ඒකයි දැන් හරි D01 තාක්ෂණ දෙපාර්තමේන්තුව හරි D01 කියන්නේ තාක්ෂණ දෙපාර්තමේන්තුව මේක බහිම ආවට පස්සේ බලන්න මෙහෙ වගුවේ ඒකට දාලා කීයක් තියෙනවද මේ 1යි මේ 2යි මෙහෙන් 1යි මෙහෙන් ගොඩයිනේ මේනි දැක්කද අහරෙන් එක රෙකෝඩයයි තියෙන්නේ හැබැයි මෙහෙ මේ වගේ රෙකෝඩ ගොඩක් එක සම්බන්ධ වෙලා තියෙනවානේ පැහැදිලිද එහෙනම් අන්න ඔය වගේ දෙයකට කියන මොකද්ද ඒක බහු සම්බන්ධතාවක් තමයි තියෙන්නේ පැහැදිලිද ඒක බහු සම්බන්ධතාවක් තියෙන්නේ එක් වගුවක එක් රෙකෝඩයක් අනෙක් වගේ රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වෙලා මෙන්න එහෙනම් ඒක මොන සම්බන්ධතාවයද ඒක බහු one to many relationship එකක් තියෙන්නේ හරි දැන් බලන්න මේ මොනවද රෙකෝඩ ටික හරි මේකෙන් අපිට බලන්න පුළුවන් ඉතින් මේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයෙක් ගොඩක් ඉන්නවා එක්කෙනෙක් අනුර අනිත් එක්කෙනා සුමන් එක ගොඩක් ඉන්නවා හරි ඊට පස්සේ මේකත් MD02 කියලා දෙන්නෙක් ඉන්නවා ඒ කියන්නේ මෙතන එක්කෙනෙක් වුණාට අතනට ගිහිල්ලා අන්න දෙන්නේ හරි කොහොම හරි දැන් මෙතන තියෙන මොකද්ද ඒක බහු සම්බන්ධතාවක් තියෙන මේ මෙන්න මේක සම්බන්ධතාවයේ ඇඳගන්න හරි මේක අඳිද්දි මේමයි අඳින්නේ කොහමද මේ රූල් දෙල අඳින්න ඕනනේ මේක ආගන්තුක අතර හරි දැන් මේකේ වගු දෙක අතර සම්බන්ධතාවය කියලා තියෙන ආගන්තුක අතරෙන්නේ නේ බලන්නකො ඇත්තට මෙහෙමනේ මේ ෆීල්ඩ් එක මේකෙත් ඇවිල්ලා තියෙනවා හරි කොහොම තමයි සම්බන්ධතාවය තියෙන්නේ එහෙනම් මෙන්න මේක තමයි මොකද්ද ආගන්තුක අතර හරි ලියන්නේ කොහොමද දාලා තිබ්බොත් එහෙම සේවකයන් වගුවේහි ඩෙප්ට් ID තමයි ආගන්තුක අතර එහෙමයි ලියන්නේ හරි මේකනේ මේක මේ අරක කියලා ලියන්නේ නැහැ මොකද කලින් එක දෙපාර්තමේන්තුව වගුව නේද
දෙපාර්තමේන්තුවගේ ඩෙප්ට් ID නෙමේ ප්‍රාථමික මේ මොකද්ද මේ ආගන්තුක ඇතුර හරි ආගන්තුක ඇතුර ඇවිල්ලා මේක එක සම්බන්ධතාවය තියෙන එක තමයි ආගන්තුක ඇතුර. ඒ කියන්නේ මේ සේවකයන්ගේ ඩෙප්ට් ID තමයි ආගන්තුක ඇතුර. හරි. නැතුව දෙපාර්තමේන්තුවගේ ඩෙප්ට් ID නෙමෙයි. සේවකයන්ගේ ඩෙප්ට් ID තමයි ආගන්තුක ඇතුර. හරි. මේකෙන් තමයි වගු දෙක අතර සම්බන්ධතාව ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මේක ඇවිල්ලා අර වගුවේ කලින් ඔගේ දෙපාර්තමේන්තුවගේ මොකද්ද? ප්‍රාථමික ඇතුර. සේවකයන් වගුවේ ආගන්තුක ඇතුර. හරි. සම්බන්ධතාවය අඳ ගන්න. ඊළඟට අපි යනවා ඊළඟ එකට. මෙම ඔබේ ඩෙප්ට් ID අනුව විදේශීය අතුර නේ මෙන්න මේක හදාගන්න ආගන්තුකයේ අතුර වේ. ආගන්තුක යතුරු වේ. මෙම යතුරේ අගයන් අනුපිටපත් විය හැකියි. කිසි ප්‍රශ්නයක් නැහැ. ආගන්තුක යතුරේ මොකද්ද? ෆොරින් කී ෆීල්ඩ් එකේ අනුපිටපත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික යතුරක අනුපිටපත් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? මගුවක රෙකෝඩයක් අනන්නේ අඳුරගෙන ප්‍රාථමික යතුරේ. ඒ නිසා ඒක මොකද්ද? අනුපිටපත් වෙන්න බෑ කිසිම වෙලාවක. සම්බන්ධතාව පැහැදිලි කරලා දෙනවා. ඒවා ඉතින් මම දැන් කරානේ. හරි. යන්න ළඟ එකට. බහුබහු සම්බන්ධතාව. වගු දෙකේම රෙකෝඩ කීපයක් එකිනෙකට සම්බන්ධ වේ. වගු දෙකේම රෙකෝඩ කීපයක් එකිනෙක සම්බන්ධ නොවලු. කලින් එකේ මොකද්ද? එක කියමුනේ මොකද්ද? එක් වගුවක එක් රෙකෝඩයක් තවත් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වෙනවා. ඒක බහුව එකේ මොකද්ද උනේ? එක් වගුවක එක් රෙකෝඩයක් තවත් වගුවක රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වෙනවා. දැන් මේකේ මොකද්ද වෙන්නේ? වගු දෙකේම නැත්නම් වගු ගොඩක් තිබ්බොත් ඉතින් වගු ඔක්කොම තමයි. වගු දෙකේම රෙකෝඩ කීපයක් එකිනෙකට සම්බන්ධ වෙනවා. එහෙම දෙයක් මේකේ වෙන්නේ. ඒක රෙකෝඩ ගොඩක් සම්බන්ධ වෙනවා. හරි. ආරණුත් ගොඩයි මේනුත් ගොඩයි කොහොම හරි සම්බන්ධ වෙනවා කියලා කියන්නේ. එතන මේක කියනවා සිසුන් සහ විෂයන් කියලා වගුවක් තියනවලු සිසුවෙක් විෂයන් කීපයක් අදාරන අතර. ඔව් ඇත්තනේ. ඒක සිසුවෙක් විෂයන් කීපයක් අදාරනවා. ඒ වගේම ඒක සිසුවෙක් විෂයන් 9ක් අදාරනවා වගේම එක විෂයක් අතර පස්සේ ඒ විෂයටත් ශිෂ්‍ය ගොඩක් ඉන්නවා. පැහැදිලිද? විෂයටත් ශිෂ්‍ය ගොඩක් ඉන්නවා. සිසුවෙකුටත් විෂයන් ගොඩක් තියෙනවා. නේ? පැහැදිලිද? ගොඩක්. බහුබහු. පැහැදිලිද? ඒ වගේ. එතන මේ සිසුවෙක් විෂයන් කීපයක් අදාරන අතර එක් විෂයකට සිසුන් කීප දෙනෙකු සිටීම. සම්බන්ධ කවක භාවිතෙන් දත්ත සමතරික්තාව පාලනය කරන ආකාරය පදින් දක්වා ඇත. ඒ සමතරික්තාව කියන වචන ඒව පැත්තකට දාන්නකො. හරි මේක හැදෙන්න ඉඳි බලන්නකො. සිසුන් කියලා වගුවක් තියෙනවා මෙන්න. සිසුන් අනන්‍ය අඳුර ගන්න මොකෙන්ද? ශිෂ්‍ය ID. එහෙනම් අපි දන්නවා සිසුන් වගුවේ ප්‍රාථමික අතර මොකද්ද? ශිෂ්‍ය ID එක. ඊට පස්සේ විෂයන් කියලා වගුවක් තියෙනවා. විෂයක් අනන්‍ය අඳුර ගන්න මොකෙන්ද? සබ්ජෙක්ට් කෝඩ් එක. මේක තමයි ප්‍රාථමික අතර. හරිද? ඊට පස්සේ අන ලියාපදිංචි කියලා වගුවක් තියෙනවා. දැන් මෙන්න මේකෙන් තමයි අර සම්බන්ධතාවය ඇති වෙන්නේ. දැන් මේ ඇත්තටම අර වගු දෙක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගුවේ. හරි. ලියාපදිංචි වගුව. මෙම වගුව 3.1 සහ 3.2 අතර ඒක බහු සම්බන්ධතාව දෙකක් ඇති කරමි. බහු සම්බන්ධතාවය විග්‍රහ කරයි. මොකද කියන්නේ 3.1 සහ 3.2 අතර ඒක බහු සම්බන්ධතාවයක් ඇති කරනවලු. එහෙම කරලා බහු සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා මේ කියන්නේ. හරි. ශිෂ්‍ය ID සහ විෂයකේතේ මෙහි ආගන්තුක ඇතුළු වේ. ඇත්තනේ. ශිෂ්‍ය වගුව සහ විෂය වගුව මේ වගුවට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එහෙම සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන් ශිෂ්‍ය වගුවේ මොකක් කර ශේත්‍රයක් මේකට එන්නත් ඕනේ. විෂය වගුවේ ශේත්‍රයක් මේ වගුවට එන්නත් ඕනේ. ඒ විදිහට වගු දෙක අතර සම්බන්ධතාව වගු ටික සම්බන්ධ වෙන්නේ කනෙක්ෂන් එක ඇති වෙන්නේ. හරි. දැන් බලන්නකො මේ ශිෂ්‍ය ID එක මේකට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ නං හරි. එහෙනම් මෙන්න ශිෂ්‍ය වගුව සම්බන්ධ වෙලා තියෙන ශිෂ්‍ය ID එකෙන් මේ වගුවත් එක්ක ලියාපදිංචි වගුවත් එක්ක. විෂයකේතේ කියලා එකකුත් මේ වගුවට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකද්ද? විෂය වගුව ලියාපදිංචි වගුවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විෂයකේතේ කියන ෆීල්ඩ් එකකින්. එහෙනම් අපි දන්නවා ඇත්තටම ලියාපදිංචි වගුවේ මෙන්න මේක සහ මේක කියන්නේ මොනවද? ආගන්තුක යතුරු. හරි. ආගන්තුක යතුරක් වගේ හොත් වෙනම මොකක්ද ලියන්නේ? ලියාපදිංචි වගුවේ නැත්නම් එන්රෝල්මන්ට් ටේබල් එකේ ශිෂ්‍ය ID. ඒක. ඊට පස්සේ එන්රෝල්මන්ට් ටේබල් එකේ විෂයකේතය. මොකද්ද? ලියාපදිංචි වගුවේ විෂයකේතය සබ්ජෙක්ට් කෝඩ්. ඒකත් ආගන්තුක යතුරක්. ඔය විදිහට ලියවිය හැකියි. හරි. කොහොම හරි. ඔන්න ඔය විදිහට වගු දෙක සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගුවට. දැන් බලන්නකො. ලියාපදිංචි ID එකක් තියෙනතර මේ වගේ මොකද ප්‍රාථමිකද? ලියාපදිංචි ID එක. හොඳේ. මේ වගේ ප්‍රාථමිකද ලියාපදිංචි ID එක. මේව ගන්න බෑනේ නේ. මේවත් අනු පිටපත් වෙලා මේකත් අනු පිටපත් වෙලා තියෙනවා නේ. සබ්ජෙක්ට් 1 කියන එක සබ්ජෙක්ට් 1 කියලා ඇත්ත ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ශේත්‍ර කොයි වෙලාවකවත් ගන්න බෑ ප්‍රාථමික අතර විදියට මේ වගුවේ. පැහැදිලිද? එතකොට මේකේ කියන සම්බන්ධතාව පැහැදිලි කරලා තියෙනවා. බහුබහු ස්වභාවය පැහැදිලි කරලා තියෙනවා බලන්න. S01 කියන්නේ කමල්ට සබ්ජෙක්ට් 1 සහ සබ්ජෙක්ට් 2 යන විෂයන් කීපයක් සම්බන්ධ වන අතර සබ්ජෙක්ට් 1 විෂයට S.1 සහ S.2 යන සිසුන් කීප දෙනෙකු සම්බන්ධ වෙ සිටි. මොකද්ද මේ කියන්නේ? සබ්ජෙක්ට් 1ට S.01ට
S01ට මෙයාට. හරිද? සබ්ජෙක්ට් 1 සහ සබ්ජෙක්ට් 2 යන විෂයන් කීපයක් සම්බන්ධ වෙලා තියෙනවද? ඇත්ත නෙමෙයි බලන්නකො ළමයි. මේ sorry. මේ ඇත්තට මේ නම් S.1 කියන කෙනාට S.1 කියන මෙන්න මේ ශිෂ්‍යයාට මොනවද තිබ්බේ? සබ්ජෙක්ට් දෙකක් සම්බන්ධ වෙලා තිබ්බනේ. සබ්ජෙක්ට් දෙකක් සම්බන්ධ වෙලා දෙන මෙයාට. කියන්නේ මෙයාට ගොඩක් සොන්න සබ්ජෙක්ට් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ කියනවා මොකද්ද? විෂයන් කීප සම්බන්ධ වෙන සබ්ජෙක්ට් 1 SUB බින් 01 කියන්නේ ගණිතය. මෙන්න මේ සබ්ජෙක්ට් දැන් මේ වෙලාව විෂයක් හරි. මෙන්න මේකට මොකක්ද කියන්නේ? S01 සහ S02 යන සිසුන් දෙදෙනාත් සිසුන් කීප දෙනෙකුත් සම්බන්ධ වෙනවලු. මෙයාටත් වෙන සිසුන් කීප දෙනෙක් සම්බන්ධ වෙනවලු. එක්කෙනෙක් S01 කියන්නේ අපි එක කියලා දාමුකෝ. අනිත් එක්කෙනා S02. ඔය විදිහට සම්බන්ධ වෙනවලු. එහෙනම් ළමයි බලන්නකො මොනවද? විෂයකටත් ශිෂ්‍ය ගොඩක් ඉන්නවා. ශිෂ්‍යෙක්ටත් විෂයන් ගොඩක් තියෙනවා. ගොඩක් මොන සම්බන්ධතාවයක්ද? බහු. පැහැදිලිද? අන්න විදිහට තමයි සම්බන්ධතාවය ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා සම්බන්ධකකේ කාර්යභාරයක් තියෙනවා මොකද්ද කියන්නේ? වෙන වැඩක් නැහැ. හරි. ඒ වැඩක් නැති ඔය මේ අමතර දේවල් ඔය දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ යන්නකො මේ සම්බන්ධිත සමුදාය නිර්මාණය කිරීම. දැන් ඔන්න ප්‍රැක්ටිකල් එක පටන් ගන්න යන්නේ. කොහොමද? රිලේෂනල් ඩේටාබේස් එකක් නිර්මාණය කරන්නේ. එහෙනම් රිලේෂන්ෂිප් අපි තුනක් කතා කරා මොනවද? ඒක බහු. හරි. ඔය විදිහට මේ රිලේෂන්ෂිප් තුනක් කතා කරා. දැන් ඔය රිලේෂන්ෂිප් තුන පාවිච්චි කරලා ප්‍රැක්ටිකල් එක කරන්න යන්නේ ඒ තුනම මෙතන කතා කරපු අගු ටිකම ඔහොම ප්‍රැක්ටිකල් එකේ හදනවා. හරි. මට මතක විදිහට අච්චු පොතේ ඔච්චර දෙයක් කරන්න නැහැ. හොඳයි අච්චු පොතේ මතක විදිහට මම ටිප්පේ මේ දෙකයි තිබ්බේ. හරි. ඒ කියන්නේ මේ මොනවද? ඒක සහ ඒක බහු මට මතක විදිහට තිබ්බ බහු එකක් දාලා තිබෙන්නේ. මම හැබැයි තුනම කරනවා මෙතන මේ බලන්න මට මතක විදිහට කිව්වේ හරි මේ සමහරට තුන්වෙනි එකක් දාලා මට මතක නැහැ. මතක විදිහට දාලා තිබ්බේ නෑ. හරි. මේ එතකොට මේ ඒ තුන අපි දැන් මෙතන කරනවා මේ හරි බලන් ඉන්න. එතකොට මේ සමහරට පාඩම අධිපර කරන්න පුළුවන් වෙයි. හරි. ස්ක්‍රීන් එක දැන් පේනවනේ. හරි. ඔය ටියුට් එක බලන්න මේ ටියුට් එකේ ඉස්සල්ලාම බලන්නකෝ දැන් බලන්නකෝ පිටුව ඇවිල්ලා 17 වෙනි පිටුව. හරි ටියුට් එකේ 17 වෙනි පිටුව බලන්න. ඔයා මේ මම ප්‍රැක්ටිකල් එක කරන් යන්නම්. හරි. මම මෙහෙම කරන්න මේ අලුත් එකක් ගන්නම් කලින් එක ක්ලෝස් කරන්න බ්ලැන්ක් එකක් ගත්තා. ක්‍රියේට් කරන්න. හරි. මම ගත්තා. එතන මේකේ කියනවා පළවෙනියටම මේ මේක නේද? ඒක සම්බන්ධතාව ගොඩනැගීමේ පියවර. මෙම ක්‍රියාවලියේදී සේවක මූලික විස්තර සහ සේවක රහස්‍ය දත්ත වගුදයක් අතර තනි සම්බන්ධතාවයක් ඒක සම්බන්ධතාවයක් ගොඩනගයි. කියලා කියනවා. හරි. මෙම සම්බන්ධතාවය සඳහා වගු දෙකෙහිම එකම ශේස්ත්‍රයේ ප්‍රාථමික අතර එස භාවිතා කරනවා කියනවා. හරි ඒවා අපිට වැඩක් නැහැ. හරි. හරි ඒක ඕන හයිලයිට් කරගන්න මෙම සම්බන්ධතාවය සඳහා වගු දෙකෙහිම එකම ශේස්ත්‍රයේ ප්‍රාථමික අතර එස භාවිතා කරයි කියන එක ඕන හයිලයිට් කරගන්න. හරි. හරි. දැන් මේමයි. දැන් මෙතන මේ වගුව දාලා නැහැ බෑ වගුව මේ නිර්මාණය කරන්නේ මෙතන මේ අර උඩ තිබ්බ වගුව. හරි ඒක සම්බන්ධතාවය යටතේ තිබ්බ වගුව මේ මෙන්න මේක. මෙන්න මේ වගුව තමයි නිර්මාණය කරන්නේ. හරි වගු දෙකක් තියෙන අපිට හදා ගන්න වගු දෙක හදලා මේ වගුව සහ මේ වගුව හදලා මේ දෙක අතර සම්බන්ධතාවය ඇති කරන්න ඕනේ. හරිද? හරි. දැන් බලන්නකෝ.
ඉස්සල්ලාම මෙහෙමයි කරන්නේ. මේ ඔයාට ටියුට් එක බලන්න 17 වෙනි පිටුව එක තියෙනවා වගු සැලසුම් කිරීම. ඉස්සල්ලාම අපි ලොගෝ ඩිසයින් කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ක්‍රියේට් එකට ගියා. ටේබල් ඩිසයින් යන්න ඕනේ. ගිහිල්ලා මේ තියෙන එක අයින් කරන්න. ලොස් හරි. ඉස්සල්ලාම හදා ගන්න ඕනේ දැන් මෙහෙමයි. කලින් වගේ මොනවද තිබු ශේෂ්ත්‍ර ටික. ඔයා ඕනනම් ආපහු ගිහලා බලන්න. පිටුව 13 පිටුවේ තමයි දැන් මේ හදන වගුව තියෙන්නේ. හරි. සේවක මූලික විස්තර වගුව. එකක් තමයි employee ID කියලා එකක් තිබ්බා. හරි. employee ID. ඒකේ data type එක විදිහට අපිට ගන්න වෙන text එකක් හේතුව ඒකේ e අකුරක් කියලා දෙනවා E001 කියලා තියෙනවා. ඒ නිසා අපිට ඒක ගන්න වෙන text එකක් විදිහට. ඊට පස්සේ ඊළඟ එක name කියලා දාන්න වෙන්නේ ඊළඟ ශේෂ්ත්‍රය. හරි. ඒකත් text එකක් විදිහට තමයි තියන්න වෙන්නේ. The name supplied reserved word. Okay. හරි. ඔය විදිහට තිබ්බා. ඊට පස්සේ දැන් මේක හදාගෙන ඉවරයි නේ අපි. එහෙනම් මොකද කරන්නේ? data sheet view එකට යන්න. you must first save the table. save කරන්න කියන table එක ඉස්සෙල්ලම. ඒකයි save කරන්න නම මොකද්ද? බලන්න practical එක කරන තැන නම දීලා ඇති 17 වෙනි පිටුවේ වරහන් ඇතුළේ දීලා තියෙනවා සේවක මූලික විස්තර කියන්නේ මොකද්ද? core details කියලා දීලා තියෙනවා. core details. තමයි වගුවේ නම විදියට දීලා තියෙන්නේ. ඕකේ කරන්න. primary key එකක් දීලා නැහැ කියනවා. primary key එක මොකද ගන්න? primary key එක දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. employee ID තමයි primary key එක. මේකට ගියා design එකේ primary key කියලා ඔන්න දුන්නා. දැන් primary key එකක් හරි. දැන් save කරන්න control එකයි S එකයි. ඕකේ කරන්න. අන්න හැදුනා වගුව. හරි. දාත් ඇතුළත් කරනවා මොකද ගන්න? data sheet view එකට යන්න. මෙන්න තියෙන හදිච්ච ඔක employee ID කියලා එකක් තියෙනවා. name කියලා එකක් තියෙනවා. ඔන්න ශේෂ්ත්‍ර ටික හරි. ඊට පස්සේ අපිට ඕන අනිත් ඔක්කොත් අපි හදාගෙන ඉමු. ඊට පස්සේ දාත් ඇතුළත් කරමු හරි. අපිට ඊළඟට ඕන සේවක රහස්‍ය දත්ත කියන්නේ confidential මේ table එකනේ. ඒකත් අදමු create ගියා. table design ගියා. field name එක දෙන්න. බලන්න දැන් ආපහු මේ මොකේද 13 වෙනි පිටුව මට මතක විදියට. 13 වෙනි පිටුවට ගිහලා බලන්න ඔය වගේ මොනවද දෙන්න ඕනේ කියලා. ඒකේ සේවක ID තියෙන්න ඕනේ. employee ID එක තියෙන්න ඕනේ. හරි. ඒ වගේම ඒක ටෙක්ස්ට් එකක් ඊට පස්සේ මේ මොකද්ද වැටුප සැලරි එක දැන් මේවා සැලරි කියන්නේ මූල්‍ය මගයක්නේ නේ අන්න ඒව දෙන්න ඕනේ කරන්සි කියලා හොඳේ හරි ඕවා දෙන්නේ දැන් ඕවගේ ඔටෝමැටිකලි වැලිඩේෂන් පාර්ට් එක චෙක් කරනවා නේ දැන් දත්ත නිවැරදි දත්ත ඇතුළත් කරලා තියෙන කියලා බලනවා හරි දැන් අපි දිනයක් වගේ දුන්නොත් එහෙනම් වැරදි උතන් ඇත්තරම හරි ඊට පස්සේ මේක සේව් කරගන්න කන්ට්‍රෝල් එකයි S එක ටේබල් නේම් එක මොකක්ද දෙන්නේ confidential කියලා දෙන්න සිංහලෙන් දුන්නත් වැරද්දක් නැහැ ඊට පස්සේ ඕකේ කරන්න primary key එක දීලා නැහැ කියනවා primary key එකේ employee ID එකමයි හරි මෙන්න මගු දෙක හදාගත්තා ඒකෙත් යමුකෝ data sheet view එකට ඔන්න මගු දෙක හරි දැන් මෙහෙමයි දැන් මේ දෙක අතර සම්බන්ධතාවය ඇති කරපුවාම ළමයි දැන් මෙහෙමයි code details සහ confidential කියන මේ වගු දෙක අතර සම්බන්ධතාවය ඇති කරාම හරි මෙතන employee ID කියන ශේෂ්ත්‍රය ඇතුළත් කරන එකක්ම තමයි මෙතනත් ඇතුළත් කරන්න පුළුවන් හරි දැන් මෙතන E001 විතරක් ඇතුළත් කරලා තියලා හිතන්නකෝ මෙතන E003 ඇතුළත් කරන්න යනවා හැබැයි එහෙම ඇතුළත් කරන්න බෑ මං කියන්නේ සම්බන්ධතාවයක් ඇති කරපුවාම හරි එතකොට මේ වගු දෙක අතර සම්බන්ධතාවය තියලා තියෙනවා ඒතර මේ වගුවේ නැති දත්ත මේක ඇතුළත් කරන්න බෑ කියලා කියන්නේ හරි දැන් මම දැන් සම්බන්ධතාවය ඇති කරන්න යන්නේ. දැන් මේකට යන්න ඕනේ database tools වලට යන්න. හරි. ඒක යන්න relationships කියලා තියෙන්නේ. ඕකට යන්න. ඒක ඊට පස්සේ මෙතන දැන් අපිට පෙන්වනවා මේ ඇත්තට මේ database එකේ තියෙන tables මොනවද කියලා මෙතන පෙන්වනවා. දැන් අපිට ඇත්තට මේ සම්බන්ධතාවය ඇති කරන්න මේ වගු දෙකම එපයි. ඒ නිසා control එක ඔබාගෙන keyboard එකේ control button එක ඔබාගෙන මේ වගු දෙකම select කරගන්න. ඊට පස්සේ add දෙන්න. හරි. add දීලා මේක close කරන්නකෝ. හරි. දැන් එන්න එතකොට මෙන්න මෙහෙම දෙපැත්තට tables දෙක ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඇත්තට මොකද්ද වෙන්න ඕනේ? දැන් මොකද්ද වෙන්න ඕනේ? core details වගුවේ නේ? core details වගුවේ මෙන්න මේ employee ID එක සහ confidential වගේ මෙන්න මේ employee ID එක අතර සම්බන්ධය තියෙනවා නේද? ඔයා කරන්න ඕනේ. මෙන්න මේක උඩ ඔබාගෙන හරි. මේක ගිහිල්ලා මෙන්න මෙතනට අතාරින්න. එතකොට ඔන්න ඔහොම දෙයක් එනවා.
ඊට පස්සේ මෙතනින් ආ කරන්න මෙන්න මේ enforce referential integrity කියලා තියෙන මෙන්න මේකට ටික් එක දාන්න. රිලේෂන්ෂිප් ටයිප් එක මෙතන පෙන්නනවා මොකද්ද? 1 to 1 කියලා මෙතන ඔටෝමැටිකලි පෙන්නනවා. හරි. 1 to 1 කියලා පෙන්නනවා. ඊට පස්සේ create කරන්න. So database engine could not lock table combination because it is already අරක ඕපන් කරලා තියෙන මෙන්න මේ ටේබල් දෙක ඕපන් කරලා තියෙන එක ක්ලෝස් කරලා ඉන්න බරි. ඒ නිසා හදන්න දෙන්නේ නැහැ. මෙන්න මේ ඕපන් කරලා තියෙන ටේබල් දෙක ක්ලෝස් කරගෙන ඉන්න. ටික් එක දාන්න. create. දැක්කද මේ 1 1 1 to 1 කියලා ආවේ. හරි. දැන් ඔන්න බලන්නකෝ දැන් යන්නකෝ මේ මොකේටද? code details මේ details කියන මෙන්න මේ ටේබල් එකට ගිහිල්ලා හරි. දැන් අපි දත්ත ඇතුළත් කරමු. හරි. ආ බලන්න ටියුට් එකේ පිටුව 13 13 පිටුවේ බලන්න. ඒ දත්ත ටික එහෙම ඇතුළත් කරමු. මේ E001 නේම් එක තමයි මොකද්ද? අජිත්. ඊට පස්සේ E002 නේම් එක තමයි සමන්. ඊට පස්සේ E003 නේම් එක මොකද්ද? කමන්. ඔන්න ඔය විදිහට දත්ත ඇතුළත් කරන්න පුළුවන්. හරි. දැන් යන්නකො මොකද්ද confidential table එකට. දැන් ගිහිල්ලා මෙතන ඔයා E004 ඇතුළත් කරන්න තමයි කියලා හිතන්නකෝ. ඔව් බලන්න. පුළුවන්ද කියලා බලන්නකෝ. ඊළඟටත් යන්නම්කෝ. අන්න බෑ. මොකද්ද කියන්නේ? You cannot add or change a record because the related record is required in the table code details. code details කියන table එකේ නැතුව මෙන්න මෙහෙම එකක් ඇතුළත් කරන්න බෑ කියනවා. හරි. එහෙනම් E004 වලට ඇතුළත් කරන්න බෑ හේතුව E004 කියලා එකක් මේ code details කියන table එකේ දාලා නැහැ මෙතන. එහෙනම් ඔයාලට පුළුවන් මෙතන තියෙන ඒවා අතරින් විතර ඇතුළත් කරන්න පුළුවන්. හේතුව දැක්කද? සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන නිසා අපිට මෙතන නැති ඒවා අරක ඇතුළත් කරන්න බෑ. එහෙනම් අපි ඔන්න ඇතුළත් කරන inflow මොකද්ද confidential එකේ E001 පුළුවන් අපිට. පඩිය යාගේ දීලා තියෙන්නේ 13 වෙනි පිටුව බලන්න 85000ක් දීලා තියෙන්නේ. ඊට පස්සේ E002 එයාගේ පඩිය දීලා තියෙනවා සැලරි එක 60000ක් කියලා. ඊළඟට E003 එයාගේ 72000යි. හරි. දැන් සේව් කරන්න මම කන්ට්‍රෝල් එක S එක යවලා දැන් ගිහලා බලන්න මේ මේක රිෆ්‍රෙෂ් කරන්නම්කෝ. දැන් යන්න කෝඩ් ඩීටේල්ස් වලට ගිහලා බලන්න මේ ඔබලා මේන් පෙන්වන සම්බන්ධ වෙලා තියෙන එක. මේ E001 ගේ සැලරි එක 85000 කියලා පෙන්වනවා මේ. අර සම්බන්ධ වෙලා තියෙන දැන් අර වගුවේ සම්බන්ධිත මේ රෙකෝඩ් තමයි මේ පෙන්වන්නේ. මේ ඇත්තටම මේ මොකද්ද කෝඩ් ඩීටේල්ස් අපි සැලරි එකක් ඇතුළත් කරලා නැහැ. හැබැයි එයාගේ මෙන්න මේ E001 කියන මෙන්න මේ ෆීල්ඩ් එකට මෙන්න මේක සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට මෙතන පෙන්වනවා. එතන අපිට බලාගත්තා E001 ගේ අජිත්ගේ පඩිය 85000යි. කොහොම පෙන්වන්න වගු දෙක අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන නිසා. පැහැදිලිද? අන්නම පුළුවන් අපිට 1 to 1 රිලේෂන්ෂිප් එකක්. එන්න මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් අප් කරගන්න හදාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඕක තමයි පළවෙනි මේ සම්බන්ධතා වර්ගයේ හදන ඒක සම්බන්ධතා වර්ගයේ ප්‍රැක්ටිකල් එක ඕක. හරි. ඊළඟට අපිට හදන්න තියෙන්නේ මොකද්ද? ඊළඟට හදන්න තියෙන්නේ මේ සෝරි. මේ ටික කරේ හොඳේ. මේ පියවර ටික තමයි ඔය කරේ මේ. හරි. ඔය පියවර ටික මේ කරේ සම්බන්ධතාවය ගොඩනගන එකත් කරා. හරි. ඔය කරපු ඔක්කොම ටික මෙතන දීලා තියෙනවා. හරි. මේක ඕනනම් කියවලා බලන්න. හරි. ඊට පස්සේ ඒක බහුව සම්බන්ධතාව ගොඩනැගීමේ පියවර ටික තියෙනවා. මෙතනත් ඒක බහුව සම්බන්ධතාවය හදන්නත් අපිට අර මේ 14 වෙනි පිටුව මට මතක විදිහට 14 වෙනි පිටුව වකු ටික හදා ගන්න ඕනේ. ඒකත් ඔය විදිහම තමයි වෙන්නේ. හරි. වකු දෙක හදාගෙන ඊට පස්සේ සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන්. මෙන්න මේ මෙතන නෙමෙයි. මෙන්න මෙතන. මෙන්න මේ වකු දෙක දෙපාර්තමේන්තුව වකු සහ සේවකයන් වකු. හරි. අපි ඒක හදමු.
රයිට් බලන්නකෝ මේ හරි අපි මේ ක්ලෝස් කරලා පැලොත් එකක් ගමු නිව් එකක් ගමුකෝ අරක තියෙද්දි ඕනනම් ගමු හරි ඔය විදිහට ගත්තා දැන් අපි මේ ටේබල් දෙක හදාගමු මේ 14 වෙනි වීඩියෝ බලන්න ඔක දෙක මම මෙහෙම හදන්න ඉක්මනට ක්‍රියේට් ගියා ටේබල් ඩිසයින් එකට ගියා හරි පළවෙනි ඔක තියෙන දෙපාර්තමේන්තුව ඔක ඩිපාර්ට්මන්ට් ටේබල් එක ඩෙප්ට් ID කියලා ශේෂ්ත්‍රයක් තියෙනවා ඩෙප්ට් ID එක එයාගේ ටෙක්ස්ට් එක තමයි data type එක ඊට පස්සේ ඊළඟ ශේෂ්ත්‍රය තමයි දෙපාර්තමේන්තුව නම කියන්නේ ඩෙප්ට් name එක හරි ඒක ටෙක්ස්ට් එකක් ප්‍රාථමික උතර තමයි මෙන්න මේක එහෙනම් ඒක ප්‍රයිමරි කී කියලා දෙන්න හරි හොඳට බලන්න ප්‍රයිමරි කී කියලා දුන්නාට පස්සේ මේ මෙතන required කියලා තියෙනවනේ ඕක yes වෙනවා හරි yes කියන්නේ මෙතන අනිවාර්යෙන් දත්තයක් ඇතුළත් කරන්න ඕනේ ඔයාලට හිස්ස තියන්න බෑ හරි පැහැදිලිද ඔතන හිස්ස තියන්න බෑ ඔටෝමැටිකලි ඔක වෙනවා දැන් මේකේ ඔක වෙලා නැහැ මං හිතන්නේ අර මේක required කියන එක නෝනේ තියෙන්නේ හරි මේක වෙනස් වුනේ මෙතන එක වෙනස් වුනේ ප්‍රයිමරි කී කියලා මෙතන අපි ප්‍රයිමරි කී කියන එක මේ දුන්න නිසායි හරි එහෙනම් ඒක හදාගෙන ඉවරයි control එක S එක ගාවලා save කරගන්න ටේබල් එකේ name එක දෙන්න බලන්න practical එක කරන තැන 17 නෙමෙයි පිටුව ඇවිල්ලා එතන 18 වෙනි පිටුවේ බලන්න පළවෙනි එක වගු සැලසුම් කිරීම යටතේ වගුව දෙපාර්තමේන්තුවගේ නම දීලා තියෙන ඩිපාර්ට්මන්ට්ස් කියලා. එහෙනම් දෙන්න ඩිපාර්ට්මන්ට්ස් කියලා. ඊට පස්සේ ඕකේ කරන්න. ඒ වගුව හැදෙනවා. ඊට පස්සේ මේ අනිත් එක ක්ලෝස් කරලා දාන්න මේ. ඊට පස්සේ අපි අනිත් එක මේ හදමු. ටේබල් ඩිසයින් ගියා. ඊළඟට මොකක්ද හදන්න තියෙන්නේ අපිට සේවක යන්න ඕනේ එම්ප්ලොයි ටේබල් එක නේද? ඒකත් හදමු පළවෙනි ෆීල්ඩ් එක තමයි මොකද්ද? එම්ප්ලොයි ID එක. data type එක ටෙක්ස්ට් එකක්මයි ඊට පස්සේ name එක ඒකත් ඕකේ කරමු. ඒකත් ටෙක්ස්ට් එකක්මයි ඊට පස්සේ මේකට depth ID කියලා එක දාන්න ඕනේ හේතුව මේ වගු දෙක අතර සම්බන්ධතාවය ඇති වෙන්න එපා. වගු දෙක අතර සම්බන්ධතාවය තියෙන අපි ඇත්තටම දන්නවා අර කලින් වගේ තිබ්බ මොකක් කර ශේෂ්ත්‍රයක් මේ වගුට එන්න එපා. ඩිපාර්ට්මන්ට්ස් වගේ තිබ්බ මොකක් කර ශේෂ්ත්‍රයක් සම්බන්ධ වෙන වගුට එන්නම ඕනේ. නැතුව ශේෂ්ත්‍රයක් මොකද්ද අපිට සම්බන්ධතාවක් ඇති කරන්න බෑනේ. දැන් Nokia කියන්නේ මේ වගුවේ ආගන්තුකතරක් අවශ්‍යයි කියලා කියන්නේ. කියන්නේ අර වගුවේ තිබ්බ මොකක් කර මොකක් කර ශේෂ්ත්‍රයක් මේ වගුවට තියෙන්න ඕනේ. එහෙමනේ සම්බන්ධතාවය ඇති කරන්න වෙන්නේ වගු දෙක අතර නේ. එහෙනම් depth ID කියලා දෙමු. ඔහොම දුන්නා කියලා සම්බන්ධතාවය ඇති වෙන්නේ නැහැ. සම්බන්ධතාවය අපි ඇති කරන්න ඕනේ. හොඳේ. ඒක ටෙක්ස්ට් එකක්මයි නේද? ඔව්. ඊට සේව් කරන්න. වගුවේ නම තියෙන්නේ employees කියලා. ප්‍රයිමරි කී එකක් දීලා නැහැ කියන්න ප්‍රයිමරි කී එකක් දෙන්න ඕනේ මොකද්ද employee ID එක. හරි. ඩිපාර්ට්මන්ට් හරි. ඔන්න ඔක දෙක හදාන හරි. හදාන ඉවරයි. හරි. දැන් මෙහෙමයි කරන්න ඕනේ මොකද්ද? සම්බන්ධතාවය ඇති කරන්න ඕනේ මොකේද යන්නේ? create එකට ගියා. sorry. database tools එකට ගියා. relationships වලට ගියා. වගු දෙක add කරගන්න. control එක ඔබාගෙන මේ දෙකෙන් බෝඩන් හරි. add දෙන්න. මේක close කරන්න. මෙතන open ලාගෙන වගු ටික close කරලා ඉන්න. නැත්නම් ඇති කරන්න බෑ සම්බන්ධතාවය. හරි. ඊට පස්සේ දැන් ඇති වෙන්න ඕනේ මොකද්ද? ඩිපාර්ට්මන්ට් වගේ depth ID සහ එම්ප්ලොයිස් වගේ එම්ප්ලොයි ID අතර සම්බන්ධය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධානම ඩිපාර්ට්මන්ට් වගේනේ. එහෙනම් මෙන්න මේක ඇදලා අරන් දාන්න. එන්න මෙයාට. එතකොට ඔහොම එකක් එනවා. ඊට පස්සේ මෙතන ටික් එක දාන්න. ක්‍රියේට් දෙන්න. සාදලින්ද? ක්‍රියේට් දෙන්න. කොහොම තමයි ඉතර සම්බන්ධතාවය ඇති වෙන්නේ. හරි. දැන් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? sorry. වැරදුනා. එම්ප්ලොයි ID එක නෙමෙයි මම දෙන්න ඕනේ. මේක ඩිලීට් කරා. depth ID එක මේකට නෙමෙයි සම්බන්ධ වෙන්න ඕනේ. අන්න දැන් හරි. දැන් want to many කියලා දෙන බේ. දැන් හරි. හරි. මේ ඔන්නෝම. මං ඒත් බලමු මොකද 1 to 1 කියලා ආවි කියලා. හරි. එහෙනම් ඔන්න සම්බන්ධතාවය දීලා තියෙන්නේ. දැන් අපි මේක ක්ලෝස් කරමු. ඩිපාර්ට්මන්ට් වගුවට ගියා.
ඩිපාර්ට්මන්ට් එක අපි ඉස්සෙල්ලාම ඇඩ් කළමු. එතකොට මෙතන ඇති ඩිපාර්ට්මන්ට් එකක් එම්ප්ලොයිස් වගේ ඇතුළත් කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ මෙතන තියෙන ඩිපාර්ට්මන්ට් දැන් මම බලන්නකෝ පළවෙනි එක වගුවේ තියෙන්නේ D0 D001 නේ. හරි. ඒක ඇවිල්ලා මොකද්ද? තාක්ෂණ කියන්නේ ටෙක්නිකල් නේ. ඊළඟ D002 නේ. පරිපාලක කියන්නේ මැනේජ්මන්ට් එකනේ. එතකොට මෙතන නැති ඩිපාර්ට්මන්ට් එකක් අය අර අනිත් ඔබේ තියෙන්න බෑ. හරි. හරි. දැන් මෙතන ටෙක්නිකල් සහ මැනේජ්මන්ට් විතරයි තියෙන්නේ. එතකොට අය අතන D003 කියලා මේ එම්ප්ලොයි සේවකයෝ ඉන්න බෑ. හරි. මෙතන තියෙන ඒවා විතරයි තියෙන්න පුළුවන්. ඉන්න බෑ කියන්නේ කොහොමත් ඉන්න බෑ. දැන් සම්බන්ධතාවයක් ඇති කරලානේ තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ දෙක විතරයි. එහෙම අපි ඇඩ් කරන්න ගියොත් එමේ එරර් එකක් එනවා. හරි. හරි. යනවා සේව් කරගන්න. එම්ප්ලොයිස් ටේබල් එකට යන්න අපි දැන් ඔන්න සේවක ඇඩ් කරන්න යන්නේ. එම්ප්ලොයි ID එක. පළවෙනි සේවකයට දෙමු P001 කියලා. නේම් එක දෙන්න මොකක්ද? අනුර කියලා. එම්ප්ලොයි මොකද ඩෙප්ට් ID එක මොකක්ද දෙන්නේ? එයා ඉන්නේ D001 කියන එකේ. ඒ කියන්නේ ටෙක්නිකල් නේද? ඊට පස්සේ T002 ඒක ඇවිල්ලා සොමල් කියලා තියෙන්නේ. එයා ඉන්නේ මොකේද? D0 D00 ඒකත් මේ මට මෙතන වැරදිලා මම D0011 කියලා මේ බිංදු දෙකක් දාලා තියෙනවා. මේ ඔයාලගේ 14 වෙනි වීඩියෝ වගුවේ තියෙන එකයි මේ කමන්නේ ප්‍රශ්නයක් නෑ. එරර් එකක් ආවේ නැත්නම් අපි කලින් කිව්ව D001 මෙතන බිංදු දෙකක් පාවිච්චි කරලා තියෙන නිසා එරර් එකක් ආවේ නැත්තේ. දැන් මෙතන මම බිංදු දෙකක් පාවිච්චි කළා. මෙතන එක බිංදුවක් පාවිච්චි කරා නම් එරර් එකක් එනවා. බලන්නකො නැද්ද කියලා. මම බලන්න. අන්න එරර් එකක් ආවා දැක්කද? එහෙම එකක් ඇඩ් කරන්න බෑ කියනවා. එහෙනම් ඔන්න ඔය විදිහට කනෙක්ෂන් එක ඇති වෙලා තියෙන්නේ. ඊළඟට E00 ශ්‍රී ළඟ සේවකයා චමින්ද එයා D0 03 කියලා දෙන්න පුළුවන්ද? දෙන්න බෑ හේතුව එහෙම එකක් නෑ අර කලින් ටේබල් එකේ. හරි දැක්කන් දැක්කද? ඔය විදිහට පුළුවන් එනම් වගුව සේව් කරන කන්ට්‍රෝල් එකයි S එකයි. ඔය විදිහට එනම් ඒක බහු සම්බන්ධතාවය ඇති කරන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ඔය විදිහට වගු දෙකක් අතර සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන්. ඊළඟට අපිට අවසාන ප්‍රැක්ටිකල් එක තියෙන්නේ ඕකේ මේ සම්බන්ධතාවල. හරි. මොකක්ද තියෙන්නේ? බහුබහු සම්බන්ධතාව. හරි. දැන් මේකේ මේ කියනවා බහුබහු සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී සිසුන් සහ විෂයන් යන ප්‍රධාන වගු දෙක සහ ලේපදිංචි නමින් හැඳින්වෙන සම්බන්ධ කොටස භාවිත කරයි. මේ වගු දෙක සම්බන්ධ කරන්න සිසුන් සහ විෂයන් කියන වගු දෙක සම්බන්ධ වෙන්නේ වෙනත් වගුවකට සම්බන්ධ. හරි. ඒකට කියනවා මොකද්ද? ජංක්ෂන් ටේබල් එක සම්බන්ධ වගුවක් කියලා කියනවා. හරි. ඔයාලට කලින් මතකනේ අවසාන ප්‍රැක්ටිකල් එක අවසාන සම්බන්ධතාව වර්ග අර වගු තුනක් තිබ්බා. සිසුන් වගුව සහ විෂයන් වගුව කියලා වෙනම එකක් තිබ්බා. ඊට පස්සේ ලියාපදිංචි වගුව කියලා වෙනම එකක් තිබ්බා. ලියාපදිංචි වගුවේ තමයි අර අනිත් වගු දෙක සම්බන්ධ වෙලා තිබ්බේ. පැහැදිලිද තියෙන මතක ඇතිනේ. හරි. දැන් මෙතන වගු ටික හදාගෙන ඉන්න ඉස්සෙල්ලාම වගු තුන හදාගෙන ඉන්නනේ මොනව කරන්නද? පැහැදිලිද? සිසුන් වගුවයි විෂයන් වගුවයි ලියාපදිංචි වගුවයි හදාගෙන ඊට පස්සේ තමයි සම්බන්ධතා ටික ඇති කරන්නේ. හරි. කලින් පියවරම තමයි මේ හරි. අපි ඇති කරමු. හරි. හදමු ප්‍රැක්ටිකල් එක කරමු ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම වගු තුන හදමු. මං හිතන්නේ 15 වෙනි පිටුවේ තමයි වගු තුන තියෙන්නේ. හරි. 15 පිටුවේ මං හිතන්නේ බලන්න. 7 16 15 හරිනේ. 15 පිටුවේ තියෙන්නේ මේ මෙන්න මේ වගු තුන. හදාගෙන ඉන්නනේ මොනව කරන්නද? හදමු. අලුතින් නැග්ගමු. හරි. යනවා ක්‍රියේට් මට විනාඩියක් දෙන්න මම මේ ෆෝන් එකෙන් ටියුට් එක දාන්න තියෙන ඒක මේ ස්ක්‍රීන් එක ඔෆ් වෙන එක හදා ගන්න පොඩ්ඩක් ඉන්න. මල කරදරයක් ඒක සැරින් සැරේට ඒකට අවධානය යනවා මේ ඒක මෙයා කරන්න ගියපුවම
දැන් හරි. එතකොට මේ බලන්න පළවෙනි හදන දේ සීසන් එක ගන්නේ ස්ටුඩන්ට් ටේබල් එකනේ. ඒක හදමුකෝ. ක්‍රියේට් ගියා. ටේබල් ඩිසයින් ගියා. ඊට පස්සේ හදාගන්න ෆීල්ඩ්ස් ටික මොනවද තියෙන්නේ? පළවෙනි එක ශිෂ්‍ය ID කියන්නේ ස්ටුඩන්ට් ID එකනේ. ස්ටුඩන්ට් ID ටෙක්ස්ට් එකක්මයි ටයිප් එක. ඊට පස්සේ එක නේම් එක. ඒකත් ටෙක්ස්ට් එකක්මයි. මේකේ මොකද්ද ප්‍රයිමරි කී එක? මෙන්න මේකනේ. ප්‍රයිමරි කී කියලා දුන්නා. සේව් කරගන්න කන්ට්‍රෝල් එක S එකයි. ටේබල් නේම් එක දෙන්නේ ස්ටුඩන්ට් කියලා. ස්ටුඩන්ට්ස්. ඕකේ කරන්න. හරි. ඔන්න එක හදාගත්තා. ඊට පස්සේ ටේබල් මේක අයින් කරලා දාන්න අනිත් එක. ඊළඟ අපි හදමු ක්‍රියේට් ගියා. ටේබල් ඩිසයින් ගියා. ඊළඟට මොකක්ද තියෙන්නේ? විෂන් ඕකනේ හදන්න තියෙන්නේ සබ්ජෙක්ට්ස් ටේබල් එකනේ. පළවෙනි ෆීල්ඩ් එක තමයි සබ්ජෙක්ට්ස් සබ්ජෙක්ට් කෝඩ් කියලා එකක් තියෙනවා. ටෙක්ස්ට් එකක්. ඊළඟ එක මොකද්ද? විෂය නම සබ්ජෙක්ට් නේම් එක. ඒකත් ටෙක්ස්ට් එකක්. මේක තමයි ප්‍රයිමරි කී එක. හරි. ඊට පස්සේ සේව් කරන්න. ඒකේ ටේබල් එකේ නම දෙන්න සබ්ජෙක්ට් කියලා. හරි. ඔය විදිහට ටේබල් දෙකක් හදාගත්තා. ඊට පස්සේ අවසාන ටේබල් එක අපි ජන්ක්ෂන් ටේබල් එකේ ඉඳලා සම්බන්ධකකු හදාගන්න ඕනේ මේ. ඒක මොකක්ද තියෙන්නේ? ලියාපදිංචි කියන එන්රෝල්මන්ට් කියලානේ තියෙන්නේ. ඒකත් හදාගමු. ක්‍රියේට් ගියා. ටේබල් ඩිසයින් ගියා. ෆීල්ඩ් නේම් එකේ පළවෙනි එක තියෙන ලියාපදිංචි ID මොකද්ද? එන්රෝල් ID එක තියෙන්නේ. එන්රෝල් ID. data type එක ටෙක්ස්ට් එකක්මයි. ඊළඟ එක ශිෂ්‍ය ID එක මොකක්ද? කලින් දුන්න එකම දෙන්න ඕන. කලින් මගුල තිබ්බ එකම දෙන්න ඕනේ. මොකක්ද? ස්ටුඩන්ට් ID කියලා. මොකද හේතුව මේක ආගන්තුක විතරක් නේද? මගුල් දෙක අතර සම්බන්ධතාවය තියෙනවනේ මේ ස්ටුඩන්ට් ටේබල් එක සහ එන්රෝල්මන්ට් ටේබල් එක අතර සම්බන්ධතාවය තියෙන මේ ස්ටුඩන්ට් ID කියන එකේ. ඒක ටෙක්ස්ට් එකක්. අවසාන එක විෂයකේද ඒකත් ආගන්තුක විතරක් නේද? ඒ මොකද සබ්ජෙක්ට් ටේබල් එක සහ එන්රෝල්මන්ට් ටේබල් එක අතර මේ සම්බන්ධතාවය තියෙන්නේ ඔය සබ්ජෙක්ට් කෝඩ් කියන එකේ. සබ්ජෙක්ට් ඒක ටෙක්ස්ට් එක. එස් මේක තමයි මොකක්ද? ප්‍රාථමික යතුරු ප්‍රයිමරි කී එක සේව් කරන්න දෙන නම එන්රෝල්මන්ට් කියලා. හරි මෙන්න වග තුන හදාගත්තා. මෙයා ක්ලෝස් කරලා දාන්න අනිත් ඒවා. මස්වන්න. දැන් මේවයි දැන් මොකද්ද රිලේෂන්ෂිප් එක ඇති කරන්න ඕනේ ඩේටාබේස් ස්ටෝර්ස් වලට ගියා. රිලේෂන්ෂිප්ස් කියන එකට ගියා. වග තුන සිලෙක්ට් කරගන්න කන්ට්‍රෝල් එක බාගෙන ඇඩ් දෙන්න. හරි ක්ලෝස් දෙන්න. ඊට පස්සේ මේ ඕපන් ලා තියෙන අනිත් ඒවා ක්ලෝස් කරන්නකෝ. හරි. දැන් මේක සම්බන්ධතාව ඇති කරන්න මොකද්ද වෙන්න ඕනේ? එන්රෝල්මන්ට් ටේබල් එකට තමයි මේ අනිත් ඔක දෙක සම්බන්ධ වෙන්නේ. එකක් තමයි ස්ටුඩන්ට් අකුව සම්බන්ධ වෙන ස්ටුඩන්ට් ID එක මේ එන්රෝල්මන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID එකත් එක්ක. මේක දෙන්න ක්‍රියේට් දෙන්න. හරි. ඊට පස්සේ මේකේ සබ්ජෙක්ට් කෝඩ් කියන එක මේකේ සබ්ජෙක්ට් කෝඩ් එකත් එක්ක සම්බන්ධ කරන්න. ඒකත් ඔය විදිහට දෙන්න. හරි. දැන් බලන්න මේ many to many. මේ පැත්තෙත් ගොඩයි මේකෙත් ගොඩයි. හරි. many to many සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන්නේ. හරි. එන්රෝල්මන්ට් ටේබල් එක සහ සබ්ජෙක්ට් ටේබල් එක අතර තියෙන one to many එකක්. හරි. ඒ වගේම ස්ටුඩන්ට් ටේබල් එක සහ එන්රෝල්මන්ට් ටේබල් එක අතර තියෙන්නේ one to many එකක්. හරි. හැබැයි ඊට පස්සේ මෙතන තමයි ඇතිලා තියෙන්නේ මොකද්ද? මේ දෙකම සම්බන්ධ වුණාම තමයි මොකද්ද ඇති වෙන්නේ? බහුබහු සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. හරි. එතකොට මේ බලන්න ඔන්න විදිහට ඇති වෙලා තියෙන සම්බන්ධතාවය ඊට පස්සේ අපි යනවා දත්ත මේ ඇතුළත් කරන්න. ඉස්සල්ලාම අපි සබ්ජෙක්ට් මේ ටික ඇඩ් කරලා එමුකෝ. සබ්ජෙක්ට් ටික SUB 01 එක මැත්ස් නේද? මැත්ස්
ඊට පස්සේ SUB zero two ඒක මොකද්ද? විද්‍යාව සයන්ස්නේ. එහෙනම් ඉතින් දැන් මෙතන ඇතුළත් කරන්න මේ රෙකෝඩ් දෙක විතරන මැත්ස් සයන්ස් විතරයි නම් අය ඔයාට මේ අනිත් සබ්ජෙක්ට් ඇතුළත් කරන්න බෑ කියන්නේ. ඔයාට ශිෂ්‍යෝ IT වලට දාන්න බෑ. හරි හේතුව ඇයි? විෂයන් ඔබේ අය මේ IT කියලා ගන්නෑ මේ සබ්ජෙක්ට් දෙක විතරයි තියෙන්නේ. මේ දෙකට විතරයි ශිෂ්‍යෝ දාන්න පුළුවන්. හරි එතකොට එන්රෝල්මන්ට් ලියාපදිංචි කරන්න පුළුවන් මේ දෙකට විතරයි. ඔයාට IT වල ලියාපදිංචි කරන්න ඕන IT කියලා එකක් මේකට දාන්න ඕනේ. හරි. එහෙනම් මේක සේව් කරගත්තා. කන්ට්‍රෝල් එක S එකයි බලලා. නැත්නම් මේ මෙතනිනුත් පුළුවන් අය සේව් කරන්න මේකේ. හරි. ඊට පස්සේ දැන් මේ ස්ටුඩන්ට් ටේබල් එකට යන්න. ශිෂ්‍යෝ ටිකක් අපි ඇතුළත් කරමු මේකට. S01 ඒක කමල්. ඊට පස්සේ S02 මේක මොකක්ද? සුමිත්. සේව් කරා. හරි. ඊට පස්සේ මේ ඔන්න දැන් එන්රෝල් කරන්න යන්නේ. දැන් අපිට ශිෂ්‍ය ඇතුළත් කරන්න දැන් හිතන්නකෝ. ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්නේ මේ ශිෂ්‍ය විතරයි හිතන්නකෝ පස්තිකුල ශිෂ්‍යෙක් ඉන්නවා කියලා ඇතුළත් කරන්න. මේක ඇතුළත් නොකර අපිට ශිෂ්‍යෙක් ලියාපදිංචි කරන්න බෑ හොඳේ. ශිෂ්‍ය වගුවේ ඉන්න ඕනේ ශිෂ්‍යෙක් ලියාපදිංචි කරන්න විෂයකට හරි. දැන් ඔන්න එන්රෝල්මන්ට් ටේබල් එකට ගියා. එන්රෝල් ID එක අපි 1 කියලා දෙමු. ස්ටුඩන්ට් ID එක මොකක්ද කියලා අහනවා. ස්ටුඩන්ට් ID එක අපි දෙන්න ඕනේ මෙතන ඉන්න කෙනෙක් ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න කෙනෙක්ව දෙන්න ඕනේ. හරි මෙතන නැති කෙනෙක්ව දෙන්න බෑ. හේතුව මෙයා සහ එන්රෝල්මන්ට් ටේබල් එක අතර සම්බන්ධතාවයක් තියෙනවා. පැහැදිලිද? ඒතර ස්ටුඩන්ට් ID කියන ෆීල්ඩ් එකේ නැති ID එකක් අපිට දෙන්න බෑ මෙතනට ඇත්තටම. අපි දෙමුකෝ S03 දීලා බලන්න කොහොමද දෙන්න පුළුවන්ද කියලා හරි. දැනට යනවා සබ්ජෙක්ට් කෝඩ් එක අපි දෙමු SUB මොකද්ද? 1 කියලා. හරි ඔය බලන්න දෙන්න පුළුවන්ද කියලා. දෙන්න බෑ. ඇයි? S03 කියලා ස්ටුඩන්ට් කෙනෙක් නෑ බං. එක්ක අපි S03 කියලා ස්ටුඩන්ට් කෙනෙක් ස්ටුඩන්ට් ටේබල් එකට ඇතුළත් කරන්න ඕනේ නැත්නම් ඒකේ ඉන්න එකෙක්ව දෙන්න ඕනේ මෙතනට. අපි S01 කියලා දෙමු. ඒකට. ඔන්න දැන් බලන්නකො. දැන් හරි. ඊළඟ දෙවෙනි එක. S018. ඒ ඇතුළත් කරලා දෙනවා ඊළඟ maths කියන maths නෙමෙයි science කියන subject එකට. SUB 2. ඊට පස්සේ තුන්වෙනි එක S02 බලන්න සබ්ජෙක්ට් 3 කියලා එකක් දෙන්න පුළුවන්ද කියලා දෙන්න බෑ. ඇයි? එහෙම විෂයක් නැහැ අතන. අන්න දෙන්න බෑ. ඊට පස්සේ බලන්නකො මෙතන 4 කියලා එකක් හතර නෙමෙයි මේ ආපහු 1 කියලා එන්රෝල්මන්ට් ID එකක් දෙන්න පුළුවන්ද කියලා බලන්න බෑ. මම S02 කියලා දෙන්නම් මෙතන. SUB 1 කියලා දෙන්නම් එයාව ගණන් වලට එන්රෝල් කරමුකෝ. අන්න දෙන්න බෑ අයියේ. කලින් 1 කියලා ප්‍රයිමරි කී එක එන්රෝල්මන්ට් ID එකක් එන්රෝල් ID එකක් දීලා තියෙනවා. එහෙනම් මේක 4 වෙනවා. හරි. ඔන්න ඒ විදිහට සම්බන්ධතාවය ඇති කරන්න පුළුවන්. එහෙනම් ඔන්න බහුබහු සම්බන්ධතාවයකුත් හැදුවා. හරි. දැන් මෙන්න මෙයාට සම්බන්ධ වෙලා තියෙන රෙකෝඩ් මෙතනින් බලා ගන්න පුළුවන්. අන්න පෙන්නනවා. සබ්ජෙක්ට් 1 කියන එකට එන්රෝල් වෙලා තියෙනවා. 1 සහ 4 කියන එන්රෝල්මන්ට් ID එකෙන් ස්ටුඩන්ට්ලා කවුද? S01 සහ S02 කියන කට්ටිය එන්රෝල් වෙලා තියෙනවා. හරි. මෙයාගෙත් බලාගත්තා. ඒක වෙන්න. ඊට පස්සේ අපිට තාබැලු වගේ ස්ටුඩන්ට් ටේබල් එකට ගිහිල්ලා මෙයාලා එන්රෝල් වෙලා තියෙන්නේ මොන සබ්ජෙක්ට් වලටද මේ? කමල් කියන SUB 1 කියන එකට සහ SUB 2 කියන එකට එන්රෝල් වෙලා. ඊට පස්සේ මේ සුමිත් කියන ස්ටුඩන්ට් අය එන්රෝල් වෙලා තියෙන මොකේද? මෙන්න මේ සබ්ජෙක්ට් දෙකට. හරි. ඔන්න ඔය විදිහට බලාගත්තා. ඒතර ඔය තියෙන ඇත්තටම බහුබහු සම්බන්ධතාවය තියෙන. සරලව ඇත්තොත් එමේ ස්ටුඩන්ට් වගුව සහ එන්රෝල්මන්ට් මේ වගු දෙක අතර තියෙන ඒක බහු සම්බන්ධතාවයක්. ඊට පස්සේ සබ්ජෙක්ට් වගුව සහ එන්රෝල්මන්ට් වගුව අතර තියෙන ඒක බහු සම්බන්ධතාවයක්. හැබැයි ඔය වගුව ඇතුලේ හැදිලා තියෙන මොකද්ද? බහුබහු සම්බන්ධතාවයක් හැදිලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න ඔහොම තමයි මේ මොනවද? සම්බන්ධතා ටික ඇති කරන්නේ වගුවල. හරි. ඒතර මේ ප්‍රැක්ටිකල් එකත් අපි කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ අවසාන පාර්ට් එක මම හිතන්නේ තියෙන්නේ ආකෘති පත්‍ර හදන එකයි. මෙතන ඉඳලා තියෙන්නේ 20 වෙනි පිටුව නේද? 21 වෙනි පිටුවේ ඉඳලා තියෙන්නේ 21 22 23
24 ඔය ටික. හරි. ඔය ටික මම එක්ක තව රෙකෝඩින් එකක් හෝ මේ නැත්නම් අපි ඊළඟ දවසේ ලයිව් ක්ලාස් එක සාකච්ඡා කරමු. මේ ඊතර ටික. හරි. ඊතර පාඩම ඉවරයි. ඔය පාර්ට් එක කරාට පස්සේ හරි තව ටිකයි තියෙන්නේ. මේ සමහරට තව පැයක විතර රෙකෝඩින් එකක් පැයකුත් නැහැ පැය භාගයක් විතර රෙකෝඩින් එකක් දාන්න තියෙනවා. ඊතර පාඩම සමහරට ඉවර වෙයි. හොඳේ. මේ එහෙනම් මම මේ රෙකෝඩින් එක මම මෙතනින් එන්ඩ් කරනවා. එහෙනම් මේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් ආපහු බලන්න රෙකෝඩින් එක මුල ඉඳලා මේ සාමාන්‍යයෙන් ওই ප්‍රැක්ටිකල් පාර්ට් එක සාමාන්‍ය ඉස්කෝලේ කරන්නේ නැති පාර්ට් එකක්. හරි. අන්න අපි කරන අපි ඒව මගහරින්නේ නැහැ. හොඳේ. මගහැරලා අපිට වෙන කරන්න දෙයක්වත් නැහැනේ. හරි මේවා කරන්න එපයි. නේ ළමයි මේ දේවල් දැනගන්න එපයි. හරි. හැබැයි මේමයි මේ වෙද්දි ටෙක්නොලොජි එක මීට වඩා අප්ඩේට් වෙලා තියෙනවා. ඔයාලගේ සිලබස් එක තාම පරණයිනේ. හරි. මීට වඩා දේවල් අපිට තියෙනවා කරනවා නම් කරන්න. හරි. හැබැයි සිලබස් එකේ තියෙන දේවල් උගන්වන්න එපා අපිට. නේ. එක්සෑම් එකට එන්නේ ඒවනේ. හරි. මේ එතකොට ඒ නිසා අපි දැනට ඉතින් ඇක්සස් වලින් ප්‍රැක්ටිකල් කරමු වෙන කරන්න දෙයක් නැහැ. දැන් උඹලගේ අවාසනාවක තරම තමයි අපිත් කරේ ඕකින් අපේ කාලෙත්. හරි. හැබැයි ඉස්සරහට සිලබස් එක බොහෝ දුරට අප්ඩේට් වෙයි තව. හරි. ඒතර ඒක ඔයාලට වෙන අවාසියක් සහ ඉස්සරහට එනෙවුන්ට වෙන හොඳ දෙයක්. බොහෝ දුරට වෙයි කියලා හිතනවා. හරි දැන් සිලබස් එක අප්ඩේට් වෙගෙන දැන් ඊළඟ අවුරුද්දේ අප්ඩේට් වෙනවා කියලා කියනවනේ. හරි. මේ හරි මොකක් හරි මේක උඹලගේ ලැබීම. කරන්න දෙයක් නැහැ. හරි. ඔය තියෙන දේ ප්‍රැක්ටිකල් ටික කරගෙන යන්න තව ඊළඟ දවස් වෙද්දී ඔක පාඩම ඉවරයි. හරි මේ එහෙනම් මම මෙතනින් මේ රෙකෝඩින් එක එන්ඩ් කරනවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මාන්සිලා වැඩ කරන හැමෝටම දවසක උතුම්ම හරියන්න මම ඔබේ ආදරණීය ICT ගුරුවරයා පසිදු ලක්ප්‍රිය